ස්පොට් ක්විස් එක ගන්නකො යා. අපි දාපු ස්පොට් ක්විස් එක ගන්න. ස්පොට් ක්විස් දැන් 22ක් කරලා තියෙන්නේ. හරිද? ස්පොට් ක්විස් 22ක් අපි කරලා තියෙන්නේ. හරි. අපි ඒක බලමු ඩිස්කස් කරන්න. හරි. දැන් ඔයා මට කලින් අනිවාර්යෙන් උත්සාහ කරලා තියෙන්න ඕනේ. නැත්නම් ඒක ගැටලුවක්නේ. හරි. අපි යම් බලන්න වැඩිත් එක්ක. හරි. මුලින්ම තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. හරිද? ඔගේ අර ඊළඟ ගානේම හොඳ ගානක්. හරිද? ඊළඟ ගානේම පොඩි දෙයක් තියෙනවා. ගේම ගහතේ යවුලක් නැහැ ලේසි. හරි. ත්‍රිකෝණමිතියෙන් ගණන් දෙකක් දාලා ත්‍රිකෝණමිතියෙන් ගණන් දෙකක් තියෙනවා. එක සම දෛශික වලින් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකතල බල. හරිද? ඒකතල බල පද්ධතියෙන් තව එකක් ඔයාලට දාලා තියෙනවා. ඉස්සෙල්ලා අපිට කියන්න මැසේජ් එකක් දාලා ඇහෙනවද කියලා. හරි. අපි වෙන වැඩෙත් එක්ක යන්න. ස්පෝර්ට් ක්විස් 22. ස්පෝර්ට් ක්විස් 22 බලමු වැඩි. අපිට දිනවා මෙන්න එහෙම ගානක්. සයින් නේ දන සයින් මේ සර්වසාම්‍යයක් තියෙනවා මෙන්න එහෙම. සයින් නේ දන අද කොහමද සමීකරණ ටික ඉවර කරනවා ළමයි. හොඳයි අද සමීකරණ ඉවර කරලා ඒකතල බලපාති වලට එනවා. හරි. සයින් නේ දන. ඒතර ලබන සතිය අපිට ත්‍රිකෝණමිතික ප්‍රකාශන තමයි දෙන්නේ. ප්‍රකාශන තමයි දෙන්නේ. සයින් නේ දන සයින් දෙකයි දන බලමු දැන් අපි ටික ටික මගේ අර ටාගට් එක ළමයි ඉක්මනට ත්‍රිකෝණමිතිය කියන එක ඉවර කරගන්න ඕනේ. එතකොට අපිට ගේමක් නැහැ. හරිද? ඊට පස්සේ ගේමක් නැහැ. ධන sin 5a යට cos a ධන cos 2a දවා බලනවා හරියට කරාද කියලා. cos 4a ධන cos 5a සරල සමයලු tan 3a ට. හරි. සරල සමයලු tan 3a. මොකක්ද නම් කරන්නේ? අපි left වලින් යනවා වැඩේට. අපි left වලින් යනවා වැඩේට. එහෙනම් මෙතනින් යනවා sin a ධන sin 2a ධන sin 4a ධන sin 5a බෙදීම cos a ධන cos 2a ධන cos 4a ධන cos 5a. හරි. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? කවදාවත් ළමයි දකුණු අත පැත්තෙන් ස්ටාර්ට් කරන්න බෑනේ. ඇයි? ඒක පැත්ත පොඩි. ඒතර අපි සාමාන්‍යයෙන් ගානක් හදද්දි මොකද්ද කරන්නේ? සුළු කරගෙන කියලා චූටි උත්තරයක් ගන්න වෙන අපේ ටාගට් එකනේ. එතකොට ඔයාලට තේරෙනවා මේකේ සංකීර්ණ පැත්ත මේ පැත්ත. අපි සාමාන්‍ය සරල සාම්‍යයක් හිතද්දි මොකද්ද කරන්නේ? ගොඩක් වෙලාවට සංකීර්ණ පැත්තෙන් පටන් අරන් තමයි යන්නේ. ඒතර මම සරල සාම්‍ය අපේ තියෙන ළමයි හිට මං කිව්වා හිතන්න ඕන පැති වගේම මං කිව්වනේ. මූලිකත්වය දෙන්න ඕනේ කොහොමද කියලා කිව්වා. ගානක් විසඳනකොට ප්‍රයොරිටි එක. මූලිකත්වය දෙන්න ඕනේ කොහොමද කියලා මම ඔයාලට කිව්වා. එතන මූලිකත්වය දෙන්නේ කොහොමද? මම ඒව දැන් කියන්නේ නැහැ. ඒතර මං කිව්වා 2i ඊට වඩා 3i වලට මූලිකත්වය දෙන්න. ඊට පස්සේ ඊටත් වඩා c ධන d c ඍණ d. හරි. අන්න එහෙම මං කිව්වා වැඩේ වාට විස්තර කරා යන විදිය. ඒතකොට ඒ වගේ වට කියන්නේ කොච්චර අර පැත්තේ අරවා තිබ්බත් වැඩිපුර ග්‍රේඩ් අර වැඩිපුර මේ පවර් එක වැඩි يعني වැඩිපුර බලගතු එක්කෙනා තමයි ඊට පස්සේ මං එහෙම පිළිවෙලට ලිස්ට් කරා වාට. මෙහෙම තමයි විසඳන්නේ කියලා. ඒතකොට අර ඒ වලින් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට මෙතනක් තියෙන 3i කෝණ ගත්තාම මෙතන 5i කෝණයම තියෙනවානේ. 5i කෝණ තියෙනවා 4i කියන 3iට වඩා වැඩි කෝණක් තියෙනවා. සහ ඊට අමතරව මේ පැත්ත සංකීර්ණයි. වම් අත පැත්ත සංකීර්ණයි. එහෙනම් මේ වෙලාවේ ගාන මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ වගේ ගණන් වලදී තමයි පුළුවන් තරම් දැන් ඔයාලට තේරෙනවද මෙතන එකතුවක් තියෙන්නේ කියලා? උඩ එකතුවක් තියෙනවා sin පද 4ක්. යට එකතුවක් තියෙනවා cos පද 4ක්. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ අර මෙතන කවුරුත් නැහැනේ මෙතන සිංගල් එකකින් ඉන්නේ. ඒ කියන්නේ මුංග එකතුව නිකන් ගුණිත කරගන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එකතුවක් ගුණිත කරගෙන යන සීන් නැත්තම් මේ කියන්නේ. හරි. එතකොට මේ ගානේදී ඔයාට මෙහෙම දකින්න පුළුවන්. මට sin ධන sin සූත්‍ර දාන්න පුළුවන්. sin ධන sin කියන්නේ sin c ධන d c ඍණ d සූත්‍ර. අන්න එහෙම මැච් එකක් ගහලා වැඩේ කරන්න බලමු. හරිද? ඒතර අපි දන්නවා c ධන d c ඍණ d සූත්‍ර දාන්නේ මොනවටද? c ධන d c ඍණ d සූත්‍ර දාන්නේ මොනවටද? අර කෝණ දෙකක් වෙන වෙනම තියෙනවා නම් හරිද? c ධන d c ඍණ d සූත්‍ර දාන්නේ කොහොමද? කෝණ දෙකක් වෙන වෙනම තියෙනවා නම් ත්‍රිකෝණමිතික අනුපාතයත් එක්ක මුංග ගුණිතයක් කරගන්න තමයි c ධන d දාන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මෙතන එක අනුපාතයක් මෙතන එක අනුපාතයක් උංග මැදි ධන දාලා සෙට් කරලා තියෙනවනේ. එක ඍණ දාලා සෙට් කරලා. මුංග තනිකර ගුණිතයක් විදිහට ලියා ගන්න තමයි කරන්නේ. ඒතර තනිකර එක පදයක්. හරිද? අන්න ඒ හොඳට මතක ත්‍රිකෝණමිතික c ධන d c ඍණ d සූත්‍ර දානවා. ඒ උනට දාන එක දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. දාන්නේ එකතුවක් ගුණිතයක් කරගන්න තමයි. හරිද? එතකොට කැපෙනවා නම් කැපිලා යනවනේ ඔක්කොම ටික. දැන් මෙහෙම තියාගෙන කවදාවත් ළඟ කපන්න බෑනේ අපිට. ගුණිත කරගත්තොත් අන්න යටට උඩ කපන්න පුළුවන් නේ. ඒක තමයි තර්කය. හරි. දැන් මෙතනදී ඔයාලට c ධන d c ඍණ d සූත්‍ර දාන්න පුළුවන්. එතකොට මම ඔයාලට සාමාන්‍යයෙන් මේ වලදී මම ඔයාලට කිව්වා අර පොදු පද නිර්මාණය කරගන්න බලන්න. හරයෙන් ලවෙන් හරය සහ ලවෙන් පොදු පද නිර්මාණය කරගන්න බලනවා. එතකොට ගොඩක් යාට ඒවා කැපිලා ගිහිල්ලා අර උත්තරේ එන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් නිකන් ගෙස් කරගන්න අර 3i එකක් එහෙම එන්න නම් කවුද අල්ලන්නේ කියලා බලන්න ඕනේ පොඩ්ඩක්. ඒ කියන්නේ චුට්ටක් සමහර ගණන් වල නම් කවුරු අත්තත් අවුලන්නේ නැහැ. සමහර ගණන් වල චුට්ටක් බලන්න කවුද අල්ලන්නේ. බලන්න
මේ දෙක ඇල්ලුවොත් එකතුවනේ 3a 3a බෙදීම 2 අන්න 3a බෙදීම 2ක් ඊට පස්සේ වෙනස ගත්තොත් 2යි වලින් ගියාම a නේ a බෙදීම 2යි එතකොට අවුල් මෙතන ගත්තොත් 4යි 5යි 9යි 9 බෙදීම 2 ඔත්තේ 9 බෙදීම 2 කියන්නේ ඔත්තේනේ බෙදෙන්නේ නැහනේ 5න් 4ක් ගියාම එතකොට 5න් 4ක් වෙනස ගත්තාම a නේ a බෙදීම 2 අන්න අවුලක් ඒ කියන්නේ භාගෙ එන්න බෑ ගෙඩි පිටින් එන්න ඕනේ ගෙඩි පිටින් මේ වෙලාවේ මම මෙන්න මෙහෙම අල්ලන්නද මේ ඩබල් එකට ගත්තොත් කවුද එන්නේ 4යි 2යි 6යි හිතින් හිතන් 4යි 2යි 6යි අන්න 6 එකතුව බෙදීම 2 6 බෙදීම 3යි අන්න එනවා මේ දෙක ගන්න 5යි 1යි 6යි අන්න බෙදීම 2 3යි අන්න එහෙනම් ඔයා අල්ලනකොට අල්ලන්න මෙන්න මේ දෙක මෙයයි ඊට පස්සේ මෙයයි මෙයයි ගත්තා නම් හරි තේරුණාද කියන්නේ හරි නම් මම දානවා මම මේ දෙනකොට එක ළඟට කියලා ලියා ගන්නවා තුනට වැඩි සෙට් නේ සයින් එක දැන් සයින් 5යි අර ඒක පොඩ්ඩක් බලන්න ඕන ළමයි කවුද මම දාන්න දෙන්න කාටද මම දාන්නේ හරිද ඒක ඔළුවේ තියාගන්න ඊට පස්සේ මෙතනත් එමය 8 එක්ක මෙයා අල්ලන්න 8 එක්ක මෙයා අල්ලන්න cos එක දන cos 5යි නේ එයාව එකට ගන්නවා දාන මෙතනින් cos 2යි දන cos 4යි ගන්න හරි එහෙනම් මේ දෙන්නට ගන්නවා sin c දන sin d කවුද sin දන sin නේ 2යි sin cos 2යි sin cos sin දන sin නැවතත් 2යි sin පස්සේ කෝණේ දාන්න මම කියලා දින් මතක් කරන්න ඔයමයි මුලින්ම ඔයා sin එක දානවා 2යි sin cos ද මොකක්ද කියලා පස්සේ තමයි කෝණේ දාන්නේ තේරුණාද එහෙනම් එකතුව බෙදීම දෙක a දන 5යි 6යි 6යි දෙකට බෙදුවාම 3යි වෙනස ගන්නකොට මෙයාගෙන් මෙයා ගත්තත් කවන්නේ මෙයාගෙන් මෙයා ගත්තත් කවන්නේ ධන නම් හොඳේ මැද්ද ධන නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි පුතේ මැද්ද ඍණ වුණොත් මෙයාගෙන් තමයි මෙයා ලොවෙත් අඩු කරන්නේ හොඳේ ඔය මැද්ද ධන වුණොත් අවුලක් නැහැ මෙයා මෙහෙට දාම මෙහෙට දාම දෙකම එකයි ළමයි ප්‍රශ්නයක් නැහැ එහෙනම් වෙනස ගත්තාම a ඍණ 5යි ගත්තත් කවන්නේ 5යි ඍණ ඒ ගත්තා ප්‍රශ්නයක් නැහැ a ඍණ 5යි ගන්නකො දැන් පුරුද්ද තියෙන cd අර c ඍණ d නේ පුරුද්ද තියෙන්නේ එහෙනම් a ඍණ 5යි කවුද ඍණ 4යි බෙදීම 2 ඍණ 2යි හරි යා දෙකෙන් බෙදෙන්න 4යි 2යි 6යි 6 බෙදීම 2 3යි 2යි වලින් 4යි කියම ඍණ 2යි ඍණ 2යි බෙදීම 2 ඍණයි හරි එහෙනම් මෙතන cos දාන cos වෙනවා කවුද 2යි cos මෙතන cos දාන cos වෙනවා 2යි cos හරි 2යි cos එකතුව බෙදීම 2 6යි 5යි 5යි 1 6යි මේ 6යි බෙදීම 3යි වෙනස ගත්තොත් a ඍණ 5යි ඍණ 4යි ඍණ 4යි බෙදීම 2 ඍණ 2යි 2යි 4යි 6යි 6 බෙදීම 2 3යි 2යි වලින් 4යි ගියාම ඍණ 2යි ඍණ 2යි බෙදීම 2 ඍණයි පැහැදිලිද වැඩේ හරි නේමයි දැන් ඔයාට මේ සමස්තයෙන් බලන්න පොදු පද එහෙම තියනවාද කියලා අන්න මට නම් පේන ලස්සනට මේ බලන්න 2යි sin 3යි එකක් මෙයාගෙත් ඉන්නවා මෙයාගෙත් ඉන්නවා අන්න ඉස්සරහෙන් ගන්නවා 2යි sin 3යි එකක් එහෙනම් ඇතුළේ එනවා කවුද cos ඍණ 2යි cos ඍණ θ කියන්නේ මොකද්ද cos ඍණ θ කියන්නේ අන්න ඍණ කෝණ සූත්‍රය cos t තමයි ඒක සාධනයක් කරා අපි තියරි වල එහෙනම් cos t තමයි කියන්නේ cos 2යිම තමයි එහෙනම් මෙතනින් එනවා cos ඍණ θ ඒ වගේ තමයි θ එතකොට cos ඍණ θ and cos t තමයි එහෙනම් cos a බෙදීම මෙතනින් කවුද මෙතනින් මට පොදුයි ළමයි 2යි cos 3යි එක තේරුණාද මෙතනින් මට පොදුයි 2යි cos 3යි එහෙනම් ඉතුරු වෙනවා cos ඍණ θ එහෙනම් cos θ නේ cos 2යි දාන 2යි cos 3යි cos θ ඒ කියන්නේ sorry cos ඍණ θ නේ ඒ කියන්නේ cos θ ම තමයි පැහැදිලිද හරි නියමයි දැන් ඔයාලා නිකම් ඉතින් උත්තරේ පේනවා මේ බලන්න cos 2යි ධන cos ට cos 2යි ධන cos එක කැපෙනවා දෙකට දෙක කැපෙනවා ගාන යනවා මොකක්ද ගානපත් වෙනවා ළමයි sin 3යි යට cos 3යි කියන්නේ කවුද tan 3යි ඒ කියන්නේ right hand side හරුනේ දරුවටක් ගන්න හදාන right hand side එකට යනවා හරිද දාගන්න ටිකක් ගාලා ටක් ගාලා දාමු වැඩි අවුලක් නැහැ ගේම ගහන්න පුළුවන් හරිද ඔයා මම හැමතිස්සෙම කියන්නේ මේකයි දැන් ටර්ම් ටෙස්ට් එනවානේ දැන් අපි ටොපික් කවර්ඩ් උත් පේපර්ස් දෙකක් ඉවරයි හොඳ සුපිරි පේපර් එකක් ඇදුවා නියම ගානක් තියෙනවා අපේ මේ අපි ඒක ගෲප් එකට දාන්න එදා තමයි මහරෑ 2යි පේපර් ඉවර වෙද්දී හරිද මේ අපිට අර අන්තිම මොහොතේ හරියට ගාන හදාගන්න බැරි වුණා ඒ කියන්නේ වෙලාවත් වැඩි වුණා ඒකත් එක්ක මේ මම ඒක ගෲප් එකට දානවා අපි නියම ගානක් සර්ව සාම්‍ය ගානක් සුපිරි ගානක් ඒක මම වෙනම වීඩියෝ එකක් කරලා ඔයගලන්ගේ ගෲප් එකට දාන්නම් හරි මාර්ච් ගෲප් එකට දාන්නම් ඒ අන්තිම පේපරේ අන්තිම ගාන මම දැන් බලපු ළමයි දන්නේ නැති ගාන හොඳම හොඳ සර්ව සාම්‍ය ගානක් ටොපික් කවර් 2 වල දැම්මා හරිද ඒක මම කියලා දෙන්නම් නැවතත් මම රෙකෝඩ් එකක් කරලා වෙනම අතින් දීලා ඒක වීඩියෝ දාන්නම් ඔයාලට හරි මේක දාගන්නකො එතනට නම් ඔක්කොම ටික හරි හොඳයි එතනට ඔක්කොම මාකින් එකක් දාලා තියෙන ගෲප් එකට පේපර් ගෲප් එකට හරිද
ඒ වගේම ඔන්ලයින් ළමයින්ට පේපර් එක ලියන්න පුළුවන් සයිට් එක අපි සයිට් එක හදලා ඉවරයි. තව පොඩි බග් ෆික්සස් වගේක් තියෙනවා හදන්න. මෙන්න මේ portal. ඔයාලා ගහලා බලන්න පුළුවන් portal.bimsaramaths.lk මේකට ගියාට පස්සේ ඔයාලා ටයිම් ක්ලාස් එකක් ඉදිරිය ඔන්නෙලා මාර්තු 2 වෙනි සතියේ ඉඳන් පේපරේ ලියන්නම හදලා දෙනවා. හරිද? portal.bimsaramaths.lk ඔකට ගියාලා ඔයාගේ username password අපි දෙනවා මුලින්ම. ඊට පස්සේ ඔයාලට වෙනස් කරන්න දෙනවා. ඊට පස්සේ ඔයාලට log වෙලා යන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලාම ඔයාලා Google form එක පුරවලා අපිට දාන්න අලුතින් සම්බන්ධිත ළමයි අර එකට ස්ලිප් එක දාලා ඒක දාන්න. ඊට පස්සේ අපි ඔයාලට access දෙනවා password එක හදලා. ඊට පස්සේ ඔයාලට password එක වෙනස් කරන්න පුළුවන්. එතනින් ගිහිල්ලා. හරිද? ඔන්ලයින් ළමයින්ට ෆිසිකලි දෙන්න පුළුවන් කළුතර අපේ තියෙනවා. හොරණ තියෙනවා. මම කියන්නේ මේ කළුතර දිස්ත්‍රික්කයේ ළමයෙක් නම් ඔයා පුළුවන් තරම් පේපරේ ලියන්න ෆිසිකලි එන්න බලන්න. ඒක වටිනවා. මේ එහෙම නැත්තම් දැන් දුරස්ත පළාත්වල කොහොමද බෑනේ. ඒ ළමයි ඔන්ලයින් වලට එන්න පේපරේ ලියන්න. අනිත් ළමයි පේපර් සෙන්ටර් එකට එන්න. හරිද? අපි 4ක් තියෙනවානේ. හොරණ තියෙනවා, කළුතර තියෙනවා, පානදුර තියෙනවා, මොරටුව තියෙනවා. ඔය හතරෙන් එකකට සෙට් වෙන්න. හරි. අපි දින දාලා තියෙන channel වල ඒවට සෙට් වෙන්න. හරි. මම හිතනවා මේක හරියද කියලා වෙලා ඇති නේ ළමයි. ගෲප් එකට දාන්න මැසේජ් එක. ඔයාලා වැඩි හරියද කියලා. හරි ඕකේ. එහෙනම් මම මේ මකනවාද? තාගා ඉන්නව නේද? අපි මැසේජ් එකක් දාන්නකො. වැඩිත් එක එකතු වෙලා ඉන්නවද කියලා. හරි. උෂානින පොඩ්ඩක් පරක් වෙනවා ඉන්න. හරි නියමයි. හරි. ඔන්න ඊළඟ ගාන නියම ගානක් තියෙනවා. සරල සාම්‍යයට කිට්ටු ගානක්. හරි. සරල සාමයන් නෙවෙයි ඒක නිකන් බව පෙන්නන්න ගානක්. බලමු වැඩි. අලුතින් සම චතුනි ඉන්නවනේ රුසිරු. සිනෙලි ඉන්නා නේද ළමයි? ඔයාලා chat එකට දාන්න ඕන ප්‍රශ්නයක් අහන්න. එහෙනම් බය නැහැ. තමන් අර වෙන කට්ටිය කියනකන් ඉන්න එපා. ඔයාට මොකක් හරි තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් දාන්න ඕනේ. හරිද? වෙන අය මත රඳාවාදී ඉන්න එපා. ලැජ්ජද? එහෙම හිතන්න යන්න එපා. මොන හරි දෙයක අවුලක් තියෙනවා නම් ඔයා දාන්න අපි ඕන දෙයක් කියලා දෙනවා. එහෙම ගැටලුවක් නැහැ. හරිද? හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා දාන්න. ඊට පස්සේ අපි ඊළඟට යන් ඊළඟ ගානට. අංක 2. බලන්න ගානක් තියෙනවා වෙන්නේ. ඒක නිකන් අගයක් හොයන්න ළමයි තියෙන්නේ. සරල සාම්‍යයක් නෙමෙයි හොඳේ. සරල සාම්‍යනේ ඉලක්කම අර ඒක උත්තරේ හොයන්න තියෙන්නේ. එක දාන cos 5 වෙදීමට ඊට පස්සේ එක දාන cos 3යි 5 වෙදීම 8 ඊට පස්සේ ගුණිතයක් ඔක්කොම ගුණ වෙලා එක දාන cos 5යි 5 වෙදීම 8 එක දාන cos 7යි 5 වෙදීම 8 හරි සමානයි 8න් එක බවනේ. ඉලක්කය මේක පෙන්නන එක 8න් එක බව. හරිද? දැන් හොඳට අහගන්න. අපි දැන් කොහොමත් අර පැත්තෙන් මේ පැත්ත වෙන්නන්න බෑනේ නේද? මේක ඉලක්කමනේ. මේකට පිළිතුරු අහන්න කීයද කියලා. එහෙනම් අපි මේ පැත්ත ලියා ගන්නවා අම්මද පැත්ත. හරිද? අපි මේ පැත්ත ලියා ගන්නවා. ලියාගෙන බලනවා වැඩේ කොහොමද වෙන්නේ කියලා. හරිද? හරි. සුළු කරන්න දී. හරි. මේක ළමයි දැන් නිකන් හිතන්න පොඩ්ඩක්. ඔයා නිකමට හිතුවොත් හරිද? ඔයා නිකමට හිතුවොත් 5 වෙදී මට කියන කීයක්ද කෝණේ? මෙයා දන්න කෝණයක්ද දන්නේ නැති කෝණයක්ද? පොඩ්ඩක් නිකන් හිතන්නකො. මෙයා දන්න කෝණයක්ද දන්නේ නැති කෝණයක්ද? නිකන් ගත්තොත් 5 වෙදී මට 5 කියන්නේ 180යි නේ. 8ෙන් බෙදුවාම මෙයා දන්න කෝණයක් නන් නෙමෙයි. එහෙම නන්නේ. එහෙම නන්නේ. හරිද? 5 වෙදී මට කියන්නේ දන්න කෝණයක් නන් නෙමෙයි. දැන් 180 වෙදී මටයි කියනනම් අපි දන්නේ නැහැනේ. අපි සාමාන්‍ය දන්න කෝණ මොනවද? 0 30 45 60 90 ඔය ටික දන්නේ නේද? අපි දන්නේ මෙච්චරයි. හරි. මම ඔයාලට එක දවසක කිව්වා මෙන්න මෙහෙම කතාවක්. හරිද? මම ඔයාලට එක දවසක් කිව්වා මෙන්න මෙහෙම කතාවක්. අර ඒක අර හයි ඔක්ටේන් එකේම අපි හැදුවා. මොන හරි කෝණයක් වෘත ශිතයක් ඇසුරින් ලියා ගන්න පුළුවන් නම් මාර උදව්වක් නේ. අර ඕනම කෝණයක් අපි දන්නා සුළු කෝණයකට ගේන්න පුළුවන් කියන අදහස තියෙනවානේ. දැන් මේ 5 වෙදීම 8 කියන්නේ නම් සුළු කෝණයක්. ඒක පැහැදිලි. 180ට 8 නේදී. ඒතකොට 180ට 8යි කියන්නේ මේ කැපෙනවනේ 4න්. 4 වරක් 2යි 4ක් 4 16යි මෙතන එනවා 45 නේ. 188 හරිනේ. 4ක් 2 180 නේ 45. 45 වෙන දෙයක් කියන්නේ මේ කෝණය ඇවිල්ලා අංශක 22.5යි. 22 මාරන්නේ. 22 මාරක් අපි දන්නේ නැහැ ළමයි. අපි අන්න අංශක 45 නම් දන්නවා. මොකක් හරි කරගන්න තිබ්බා. දැන් මෙතනදී දැන් මම සාමාන්‍යයෙන් ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. අර එකකුත් එක්ක කොස් පදයක් තියෙනවා මම මේක සරල සාමාන්‍යදී ගොඩක් කිව්වා. දැන් හැමතිස්සෙම වයි කිව්වා මේක. කොස් පදයකුත් එක්ක එක තිබ්බොත් කොස් පදයකුත් එක්ක එක තිබ්බොත් ගොඩක් යාට මොකද්ද කරන්නේ? ගොඩක් යාට අපි ඒක කැපෙන්න ලියනවානේ. මතකනේ? කොස් පදයකුත් එක්ක එක තිබ්බොත් අපි භාග සූත්‍රය ලියනවා කොස් එක කැපෙන්න. අර එක කැපෙන්න කොස් වල භාග සූත්‍රය දානවා. මතකනේ?
අන්න එහෙම නිකන් පොඩ්ඩක් හිතන්න පුළුවන්. බලමු. කියන්න බෑ කොහොම වෙයිද සමහරකට ගාන වෙනස් වෙන්න පුළුවන්. හරි. මේ බලන්න. මම මෙන්න මේ එක තියාගන්න නිකන් කරදරයි. ඒතර ඔක්කොම නිකන් ගුණිතයක් වගේ නේද? මම එක තියාගන්න කරදරයි මම මෙයා භාග ලියනවා. මම මෙයා භාග ලියනවා. කොහොමද භාග ලියන්නේ? දැන් මෙතන තියෙන ධන එකක් එහෙනම් කැපෙන්න ඍණ එකක් වැටෙන්න එපේ. ඍණ එකක් තියෙන්නේ කොහොමද? අපි දන්නවා cos 2 θ සූත්‍ර මොනවද තියෙන්නේ? අපි දන්න ප්‍රධානික කියන්නේ අම්මා වගේ ඉන්නේ කවුද? cos වර්ග θ ඍණ sin වර්ග θ නේ. අනිත් පැත්තට මෙතනට එක ඍණ sin වර්ග θ බස්සලා තව එක්කෙනෙක් ගන්න පුළුවන්. ඒතර එක ඍණ 2යි sin වර්ග θ නේද? මෙතනට එක ඍණ cos වර්ග θ බස්සලා මට ගන්න පුළුවන් 2යි cos වර්ග θ ඍණ. ඔන්න ඕකෙන් ළමයි cos 2 θ වල සූත්‍ර තුන. ඕක තමයි සූත්‍ර තුන. හරිද? මෙතන යම් කෝණයක් නම් උගේ භාගය තමයි මෙතනට බහයි. මෙතන යම් කෝණයක් නම් උගේ භාගය. මෙතන යම් කෝණයක් නම් උගේ භාගය. හරිද? එහෙනම් මෙතනට එක කැපෙනවා කියන්නේ ඍණ එකක් වැටෙන්න ඕනේ. එහෙනම් මෙයා තමයි දාන්න ඕනේ. එහෙනම් අපි දාමු මෙයා 2යි cos වර්ග දැන් මෙයාගේ භාගයනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට තවත් හිච්චි වෙනවා ඕනේ. කමන්නේ බලමුකෝ වෙනවා කරන්න දෙයක්වත් නැහැ නේ. හරි 5 වෙදීම 16 ඍණ එක. නම් මට හිතන්න බෑ මේක හරියනවත් වෙන්න පුළුවන් වැරදින්න පුළුවන්. ඔයා පොඩ්ඩක් ලියන්න නැතුව ඉන්න. හරි. ඊට පස්සේ එක දාන මෙතනටත් ඒ වැඩේ කරමු. මෙතනටත් ඒ වැඩේ කරමු. මොකද 2යි cos වර්ග මෙයාගේ i භාගයනේ. එහෙනම් 3i 5 කියන්නේ 3i 5 වෙදීම 8 නම් උගේ භාගය 3i 5 වෙදීම 16ක් නේ. තේරුණාද? ඍණ 1යි. මෙතනත් බලමු. මෙතනත් බලමු. 2යි cos වර්ග යම් කෝණයක උගේ භාගය 5i 5 වෙදීම 16යි. ඍණ 1. මෙතනටත් දානවා. 1 දාන 2යි cos වර්ග 7i 5 වෙදීම 16යි. ඍණ 1. අර ළමයි දැන් මම පොඩ්ඩක් කපන ඒවා කපලා දානවා. කපන ඒවා කියන්නේ කවුද? මට ධනයකට ඍණ එකේ එහෙම කපන්න පුළුවන්. මෙයාට මෙයා කපන්න පුළුවන්. මෙයාට මෙයා කපන්න පුළුවන්. කපලා දානවා. අපිට ඕනේ ඒකනේ. හරි. දැන් චුට්ටක් මේ විතර 2යි මොනවා ගන්න? 2යි cos වර්ග 5 බෙදීම 16. ආයි මෙතනක් තියෙනවා 2යි cos වර්ග 3යි 5 බෙදීම 16. ආයි මෙතනක් තියෙනවා 2යි cos වර්ග 5යි 5 බෙදීම 16. 2යි cos වර්ග 7යි 5 බෙදීම 16. මට මේ දෙක කියන එක කියලා මොකක් කරන්න පුළුවන්ද? වැඩි කරන් යන්න පුළුවන්. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අන්න 8ක් දෙක 16යි. මම 16ක් කියව දාගත්තා. මම මෙතනට මෙහෙම සෙල්ලමක් දානවා. cos වර්ග 5 වෙනි 16, cos වර්ග 3යි 5 වෙනි 16 ඒ ටික ඔක්කොම එකට දාලා දැන් අපි දන්නවනේ වර්ගයක් කියන්නේ ළමයි මොකද්ද? අර ත්‍රිකෝණමිති සූත්‍රයක වර්ගය ලියන්නේ අනුපාතය සහ කෝණය අතරින්නේ නේද? දන්න cos වර්ග θ තියෙනවා කියලා. මෙයා මෙහෙම තමයි ලියන්නේ. මේකේ තේරුම මොකද්ද? cos θ වල වර්ගය ඕකනේ. මම අන්න එහෙම දාලා ලියනවා. හරිද? මම කරන්නේ මේගොල්ලන් ඔක්කොම ಗುಣ කරනවා. මෙන්න මෙහෙම බලමු මොකක් හරි වෙන්න පුළුවන්. කියන්න බෑ මොනවා වෙයිද කියලා. බලමු අපි සීන් එක. හරි. මේ ඔක්කොම මොකද්ද? මේ ඔක්කොටම එළිය වර්ගයක් දානවා. හරි. මං කරේ මේ ඔක්කොටම ඊට වර්ගයක් දානවා. දැන් මේගොල්ල වෙන වෙනම වර්ග ටිකට සමස්තම එකට අරගෙන එළියට දාන වර්ගය. හරිද? හරි. එහෙනම් 16යි 16යි මොකද්ද කරන්න පුළුවන්? දැන් චුට්ටක් බලමු. දැන් ඔන්න වැඩක් තියෙනවා. ඔන්න සුපිරි වැඩක් තියෙනවා කරනවා. හොඳට අහගන්න. ඔයාට මෙන්න මේ ඔයාට මතකද සීදාන ඩී සීන ඩී සූත්‍ර වල විලෝම. විලෝම ඔළුවේ තියෙනවද? විලෝම ඔළුවේ තියෙනවද ඔයාගේ? මොකද්ද විලෝම කියන්නේ? අපි ගොඩක් ගුරුරු මේක නම් කරන්නේ නැහැ. හැබැයි අපි වෙනම තියරි දීලා කරා. හරිද? ඔයාට ගොඩක් යාට විලෝමයක් කිලු ගන්නන්නේ නැහැ. ඔයාට කියන්නේ සීදාන ඩී දානවා නම් එහෙනම් ඔයා අනිත් පැත්තට දාගන්න කියලා තනියම එහෙමනේ කියන්නේ. දැන් මෙතනදී මම ඔයාට කිව්වා විලෝම. විලෝම කියන්නේ මොකද්ද? අර ගුණිතයක් තියෙනවා නම් දැන් අපි දන්නවා sin c දාන sin d ගුණිතයක් එකතුවක් ගුණිතයක් කරන්නේ cd සූත්‍ර දාන්නේ සීදාන ඩී සූත්‍රනේ. 2යි sin cos කියලා. ඒ වගේම ළමයි ගුණිතයක් එකතුවක් කරන්න දානවා විලෝමය. එයාගේ විලෝමය. මම එතකොට කිව්වා විලෝම සූත්‍ර 4ක් දුන්න බලන්න පොතේ සරසාම්‍ය වල. හරිද? මම ඒක දානවා. දැන් විලෝම දාන්න නම් මොකක්ද තියෙනවනේ? මේ 2යි කතාවක් තියෙනවනේ. 2යි sin cos, 2යි cos sin, 2යි cos cos, 2යි sin අන්න එහෙම තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන දෙකක් නැහැ. එහෙනම් මොකද මම මෙතන දෙකක් දාලා මම මෙන්න මේ ඩබල් සෙට් කරගන්නවා එකකට. මේ ඩබල් සෙට් කරගන්නවා තව එකකට. හරිද? අර 2යි cos cos කතාව දාන්න යන්නේ. හරි? ඔන්න අහගන්න. 2යි cos 5 බෙදීම 16 මේවා තමයි ළමයි ගණන්. හරිද? ගණන් කියන්නේ එහෙම නෙමෙයි. ඔයාට අර ඔයාගේ තින්කින් එක තමයි මම මේ ඩෙවලොප් කරන්නේ. හරිද? ඔන්න අහගන්න. 2යි cos 5යි 5 බෙදීම 16 cos 7යි 5 බෙදීම 16. හොඳට අහගන්න කියන එක මෙතනින් එහාට පොඩ්ඩක් හොඳට අහගෙන ඉන්න. හරිද? එහෙනම් මම මෙතන මේ කවුද ඉන්නේ? වර්ගයක් තියෙනවානේ. දැන් මං ගානට අතින් කීයක් දැම්මද? දැන් මං ගානට අතින් කීයක් දැම්මද? මෙතන දෙකක් දැම්මා. මෙතන දෙකක් දැම්මා. ඇයි ඒ? මම මේ දැම්මේ 2යි cos cos. අර c අර මොනවාද? c දාන d සූත්‍ර වල විලෝම හදා ගන්න තමයි මට ඕනේ. එතකොට ඒක විලෝම හදා ගන්න 2යි කියන්න බෑ. 2යි cos cos, 2යි sin cos, 2යි cos sin, 2යි sin අර දෙක හදා ගන්න බෑ. ආන් ඒක නිසා තමයි
මොකක්ද මම දෙකක් දැම්මේ. හැබැයි පුතේ මෙතනට දෙකක් දැම්මට ඔයාට පේනවා මෙතන වර්ගයක් තියෙනවා. දැන් අපි වර්ගය ඇතුළට තමයි මේ දෙක වස්සන්නේ. මේ වර්ගය ඇතුළට තමයි දෙක වස්සන්නේ. එතකොට ඔයා දෙකක් දැම්මට මේක එළියට යන්නේ වර්ග වෙලා. එතකොට එළියට යනකොට යන්නේ අන්නේ වර්ගයට යටත් වෙලා. මේ දෙවෙනි බලයට මෙයත් අයිති මෙයත් අයිති මෙයත් අයිති මෙයත් අයිති මෙයත් ඔක්කොම අයිතිනේ. එතකොට මේ වර්ගයට මේ දෙක අයිති. එතකොට මේක එළියට යන්නේ දෙක වර්ග වෙලා 4 කියලා. එහෙනම් අපි සිරාවට මෙතනට මේ කතන්දරයට 4ක් තමයි වස්සලා තියෙන්නේ. එහෙනම් ඒ 4 කැපෙන්න කවුරු දානවද? මෙතනට 4ක් දාමු. ඒ වගේම සීන් එක මෙතනත් තියෙනවා. නේද? ඒ වගේ සීන් එක මෙතනත් තියෙනවා. මෙතනත් දෙකේ වර්ගයක්ම 4ක් වෙනවා. ඒ 4ක් මෙතනට බෙදෙනවා. එහෙනම් ඒ 4ක් මෙතනට බෙදෙනවා. ඕනේ වැඩි වෙන්නේ. ඒ 4ක් මෙතනට. අන්න දැන් මොකෝ වෙන්නේ? මෙතන 4යි මෙතන 4යි ඔක්කොම 16ක් නේ. නේද? ඒකට මේ 16 කපලා දාන්න පුළුවන්. අන්න දැන් ෂේප් එකේ ඔයා මෙතනට දාන්න මේ විලෝම සූත්‍රය. 2යි cos cos කියන්නේ මොකක්ද? cos ධන cos නේ. cos ධන cos. හරිද? මෙතනට මොකක්ද දෙන්නේ? මෙතන cos ධන cos හා. ඒ වගේ මෙතනක් තියෙනවා කවුද? 2යි cos cos නේ. cos ධන cos. හරිද? ආයෙත් වර්ගයක් තියෙනවද? වර්ගයක් තියෙනවා. හරිද? පරිස්සමට යන්න ඕනේ සෙල්ලම හොඳේ. හරි. ඊට පස්සේ මෙතනත් දැන් cos ධන cos නේ. මෙතන මල්ල තමයි අපි සංකල වරහණක් දාමු. මෙන්න හරිද? මේක වර්ගයක් තියාමු. හරිනේ වැඩි එතකොට. හරි. cos ධන cos මේ දෙන්නට එකට ඇල්ලුවා. ආයි තිතක් මෙතනට දැම්ම cos ධන cos. හරිද? මෙතනට සංකල වරහණක් දැම්මම නැත්තම් ඔයාලට පැටලෙන නිසා. ඉස්සෙල්ලා මෙතනට නම් දාගන්නකො කතන්දරේ. අපි කෝණ ටික බලමු ලස්සනට මේක. අපි කෝණ ටික බලමු දාන්නේ කොහොමද කියලා. දැන් ඉතින් තියරි බලන්න ඕනේ. ඔයා තියරි බලන්න ඕනේ. තියරි පොත බලන්න ටක් ගාලා කොහොමද වැටෙන්නේ කියලා. මෙතන A ධන B A ඍණ B නේ. ඒවනේ වැටුනේ. කෝණ දෙක AB වගේ දකින්න. ටක් ගාලා දාගන්න මෙතනට නම් ඔයා. මේවත් දැන් මේ වගේ ගණන් අපි ඉස්සරහට දෙනවා. කවදා ඔය ස්පොට් ක්විස් වලින් ළමයි ලොකු දැනුමක් එනවා. ඒ කියන්නේ ඔයාට අර හොඳ ගණන් අපි මෙතනදී කරනවා. ඒතර ඔයා නොදැනුවත්වම ඔයාට විභාගෙ වෙද්දී ස්පොට් ක්විස් 150ක් 200ක් ඔන්න වගේ ප්‍රමාණයක් ඔයාට සෙට්ලා තියෙනවා. ඒක ෆයිල් එක දාලා තියන්න ලස්සනට. ෆිසිකල් ළමයින්ට නම් අපි 4 දෙනවා. මේ ඔන්ලයින් ළමයින්ට ඉතින් PDF එක දාන්න වෙන්නේ. අපි ඉස්සරහට ටියුට් කුරිය කරන් ඉන්නවා මැයි මාසින්දා. ඒතර ඔයාලගේ කොහේ හිටියත් ඔයාලට කුරිය ගාස්තු ගෙවලා ටියුට් පැක් එක ගන්න පුළුවන්. හරි අපි මෙහෙන් ටියුට් ඔක්කොම print කරලා ඔක්කොම කරලා යවනවා ඔයාට. ඔයාලා ලස්සනට එතකොට ඒ ටික අපි හදනවා මැයි වෙද්දී අපි ඔය සියලුම ඔය අපේ අවුල් ටික ඔක්කොම හදනවා. දැන් තාමත් ඔය පොඩ්ඩක් ස්ක්‍රීන් එකෙන් පොඩි අවුල් එහෙම තියෙනවනේ. ඒ වගේව හදලා හරි බලන්න එපා. ඉස්සෙල්ලා වැඩේ කරන්න මේ ටිකත් අපිත් එක්ක එකතු වෙච්ච ළමයි. හරි. 2යි cos cos. එහෙනම් cos ධන cos නේ. අතනත් 2යි cos cos. ඒ කියන්නේ cos ධන. මෙතන ගුණිතයක් තියෙනවා. හරි. දැන් මේක ෂේප් එකේ බලන්න ඕනේ ළමයි. මොකද්ද මෙතනට එන්නේ? ඔයා දන්නවා අර 2යි cos cos නේ මේක ඒ වගේ හිතන්න ඕනේ. මේක b වගේ විලෝම මේක ඒ වගේ මේක b වගේ. මතකනේ විලෝම සූත්‍ර අපි කරා. එහෙනම් a ධන b නේ. a ධන b. පැත්තකින් බලන්න. 5 බෙදීම 16 ධන 3යි 5 බෙදීම 16 කීයක් එනවද? 5 බෙදීම 16 ධන 3යි 5 බෙදීම 16 කීයද? ඔක්කොම 4යි 5 නේ. 4යි 5 බෙදීම 16 කියන්නේ කීයද? අන්න 5 බෙදීම 4. මෙතනට එන්නේ 5 බෙදීම 4. හරි. ඊට පස්සේ a ඍණ b නේ. a ඍණ b මතකයි නේද? එහෙනම් මෙතනට එනවා 5 බෙදීම 16 ඍණ 3යි 5 බෙදීම 16. ඒතර එනවා 16ක් නේද? එහෙනම් 5 ඍණ 3යි 5 නේ. ඒතර ඔක්කොම ඍණ 2යි 5 යට 16ක්. ඒ කියන්නේ මෙතනට එනවා ළමයි 8ක්. ඍණ 5 බෙදීම 8ක්. දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. අපි දාලා බලමු. cos ඍණ 5 බෙදීම 8. මෙතන එකතුවනේ a ධන b 7යි 5යි 12යි නේ. 12යි 5 බෙදීම 16ක්. ඒ කියන්නේ කවුද? 3යි 5 බෙදීම 4ක් නේ. 12යි 5 බෙදීම 16 ළමයි. ඒකට 4ක් 3යි 16ට 4යි. හරි. අන්තරය ගත්තාම මොකක්ද දෙන්නේ? 5යි 5 බෙදීම 16 ඍණ 7යි 5 බෙදීම 16ක්. හරි. එහෙනම් 5න් 7ක් ගියාම ඍණ 2යි 5 බෙදීම 16 අන්න එනවා කවුද? ඍණ 5 බෙදීම 8යි. එතනත් ඍණ 5 බෙදීම 8ක් යනවානේ. ඔක දාගන්න ඕ ෂේප් එකේ. ඔක දාගන්න ඕ. අර a ධන b a ඍණ b. හරි. ඒවා අපි කරා හොඳ දැන් මේ මතක් කරන්න බෑ මෙතන. තියරිය. අර මේ ස්පොට් ක්විස් නැත්නම් පාඩම ගන්නවත් ඕන. හරි. මතක් කරගන්න මේ. දැන් ඔයා දන්න කොන දෙයක් තමයි මෙතනට අවිල්ලා තියෙන්නේ. මේ 5 බෙදීම 4යි 3යි 5 බෙදීම 4 නම් දන්න සීන් එක. ඒවා ගේමක් ගහන්න පුළුවන්. මෙන්න මේ දෙක තමයි පොඩ්ඩක් කරගන්න වෙන්නේ. බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔයාලා අටෙන් එකක් තමයි වෙන්න ඕන. අටෙන් එකක් තමයි ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ. හරි. මම උඩින් මකනවා හොඳේ. මේ ගාන තමයි ළමයි ඊට පස්සේ අර එන තඩි ගානක් තියෙනවා දෛශික ගාන. ඒකත් අපි හදන්න ඕනේ. මම පොඩ්ඩක් අර මේ පාර ස්පොට් ක්විස් එකේ බර වැඩි කරා. ප්‍රශ්න 4ක් දැම්ම ලොකු ප්‍රශ්නයි ඒක වුණේ. හරි. ඕකේ. අය බලමු එහෙනම්.
එහෙනම් හරිනේ. හරිනේ වැඩි. හරි. එහෙනම් මට මෙතන 2 cos cos 2 cos cos එහෙම දාන්න පුළුවන්. හරි නියමයි. හරිද? අවුලන්නේ නැහැ. එහෙනම් cos දාන cos ඊට පස්සේ මම මෙතන cos 5 cos 45 නේ 5 බෙදීම 4ක් කියන 45 කීයද උත්තරේ? එකයට මූල 2යි. අවුලක් නැහැ. cos ඍණ θ කියන්නේ cos θමනේ. cos 5 බෙදීම 8යි. cos 3යි 5 බෙදීම 4 කීයද? දැන් මේ වර්ගය තියනවා නේද? මේ වරහන් දෙකක් නේ. එහෙනම් මේක දෙන්නටම දාමු. වරහන් දෙකක් නේ. මේ වරහනටත් මේ වර්ගය අයිති. මේ වරහනටත් මේ වර්ගය. එහෙනම් මෙතන දැම්මයි කියලා. ඒසින වැඩි. cos 3යි 5 බෙදීම 4 කීයද? ඔය තියෙන්නේ 135ක්. 3යි 5 බෙදීම 4ක් කියන්නේ 135ක්. හරිද? බලන්න රේඩියන් අංශ කරලා. ඒතර 3යි 5 බෙදීම 4ක්. ඒ කියන්නේ 135ක් කියන්නේ අන්න දන්න කෝණයක් ලියන්න පුළුවන් කොහොමද අපිට? 135 ලියන්න පුළුවන් ළමයි. දැන් මේ 3යි 5 බෙදීම 4ක් කියන්නේ 135ක්. හරිද? එතකොට 90 දන කීය ලියන්න පුළුවන්? 90 දන අන්න අපිට 45 ලියන්න පුළුවන්. වෘත්තශිත ඕනෑම කෝණයක් එයාගේ සුළු කෝණයට ගේන්න පුළුවන්. 90 දන 45 කියන්නේ 90 ගෑවුනොත් මාරු ඉතුරු කෝණය අදාළ සුළු කෝණය ඉතුරු කෝණය ඊට පස්සේ 90 දන කියන්නේ දෙකේ දනනේ සයින් විතරයි. මේ වෙලාව සාකච්ඡා කරන්නේ cos වගේක්. එහෙනම් උත්තර ඍණ. එහෙනම් මේ තියෙන ඍණ සයින් 45. ඒ කියන්නේ කවුද? ඍණ එකයට මූල දෙකක්. හරිද? ධන මෙතනට එනවා cos 5 බෙදීම කවුද? 8ක්. එයාගෙත් වර්ගයක් ඉන්නවා. එළිය වර්ගයක් ඉන්නවා. හරිද? එහෙනම් මෙතන කවුද ඉන්නේ? චුට්ටක් මම මේක මෙහෙම ලියා ගන්නවා. cos 5 බෙදීම 8 ධන එකයට මූල 2. මෙතනට එනවා කවුද? cos 5 බෙදීම 8 ඍණ එකයට මූල 2. හරිද? පොඩ්ඩක් නිකන් අලුත් එකක් නිකන් පේනවා මට. ඒකයි මම එහෙම ලියාගත්තේ. මම ළමයි මේ වර්ග දෙක තියෙනවනේ වෙනම. මම මේ පාර පොඩ්ඩක් පොඩි දෙයක් පේනවා. ඒ නිසා මම මේක එළියෙන් දාගන්නවා. හැමෝටම පොදුවේ. මේ මොකද්ද මේ තියෙන්නේ? cos 5 බෙදීම 8 නිකන් A වගේ හිතන්න. එකයට මූල දෙක B වගේ හිතන්න. එතකොට A ධන B. මෙතනත් A නේ. A ඍණ B. මොකද්ද මේ තියෙන්නේ? A ධන B A ඍණ B. වර්ග දෙක අතරේ විලෝමය වැටලා තියෙන්නේ. වර්ග දෙක අතරේ විලෝමය. එහෙනම් මට මෙතනට දාන්න පුළුවන් මොකද්ද? මෙයාගේ වර්ගය ඍණ කවුද? මෙයාගේ වර්ගය කියන්නේ කවුද? එකේ වර්ගය 1යි මූල දෙකේ වර්ගය 2යි. එයාගේ සම්පූර්ණ වර්ගයක් තියෙනවා. එයාගේ සම්පූර්ණ වර්ගයක් තියෙනවා. හරි. තේරුණාද? වැඩේ ඔළුවට ගියාද? හරි. ඔන්න දැන් තමයි සුපිරි වැඩේ වෙන්නේ. හරිද? ඊට පස්සේ මම මේවත් මගනවා. හරි. දැන් ඔයා මෙන්න මෙතනින් පොදු හරයක් එහෙම අරගන්න. මෙයා පොදු හරය. කවුද? මේ cos 5 cos වර්ග 5 බෙදීමට කියන්නේ දන්න කෝණයක් නෙමෙයිනේ. ඔයා මේක කොහොම තියාගන්න? ඔයා මෙතන අර මෙයා එක පදයක් ළමයි. මෙයා ඇත්තම කිව්වොත් මෙයා ඉන්නේ මෙහෙම cos වර්ග 5 බෙදීමට. ඔන්න ඕනේ මෙයා 1යට 2. හරි. එහෙනම් මම මෙතනින් පොදු හරය ගන්නවා 2. එහෙනම් 2 දානවා මෙතනට. පොදු හරය අරගෙන මෙතන සුළු කරනවා. 2යි cos වර්ග 5 බෙදීමට. හරිද? ඍණ 1. සම්පූර්ණ වර්ගයක් තියෙන එළියේ. හරිද? දැන් නිකම්ම පේනවා. ඔයා දන්නවා කවුද? මේ මොකද්ද මේ තියෙන්නේ? 2යි cos වර්ග යම් කෝණයක් ඍණ 1. මොකද්ද මේ තියෙන්නේ? 2යි cos වර්ග යම් කෝණයක් ඍණ 1. cos 2 θ වල සූත්‍රය මොකද්ද? cos 2 θ වල සූත්‍රේ පාගොළුවේ තියෙනවද? 2යි cos වර්ග θ ඍණ 1නේ. එහෙනම් මෙතන යම් කෝණයක්ද උගේ භාගය තමයි මෙතනට සෙට් වෙන්නේ. මේ මොකක්ද එනවා? මේ තමයි මෙන්න මෙහෙම තියෙන එකෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන අන්න අර එහා පැත්තේ සූත්‍රය. එහෙනම් ඒකව කොහොම කරන්න පුළුවන්? මෙතන යම් කෝණයක් උගේ දෙගුණයක් දාන්න පුළුවන්. එහෙනම් මෙතන යම් කෝණේ 5 බෙදීම 8. එහෙනම් උගේ දෙගුණයක් දාමු. 2යි cos වර්ග එතනට cos වර්ග නෙමෙයි කවුද? මේ සමස්තය ඇවිල්ලා ඔන්න තේරුම් ගන්න. මේ සමස්තය ඇවිල්ලා කවුද? 2යි cos වර්ග 5 බෙදීම 8 ඍණ 1 කියන අර හැරෙට දකින්න. එහෙනම් cos 2 ඇඩීටනේ. එහෙනම් මෙතනට දාන්න පුළුවන් cos මේ කෝණය θ නයි වගේ දෙකක්. කවුද? 5 බෙදීම 4 යට 2 එයාගේ වර්ගය. තේරුණාද? දැන් උලන්නේ නැහැ. එලකිරි. තේරුණාද වැඩේ? මෙතන යම් කෝණයක්ද උගේ දෙගුණයක් තියෙනවා. අතන යම් කෝණයක්ද උගේ දෙගුණයක්. එහෙනම් උගේ දෙගුණයක් කියන්නේ 5 බෙදීම 8 වැඩි කිරීම 2. ඒ කියන්නේ 5 බෙදීම 4. අන්න දැන් ඔයා දන්නවා. මේ cos 45 නේ. 5 බෙදීම 4 කියන්නේ. එහෙනම් එක යට මූල 2 යට 2 එයාගේ වර්ගය. කොහොමද තියෙන්නේ? තේරුණා? හරිනේ වැඩේ? දැන් ඉතින් ගේවන්නේ දැන් මට නම් පේන උත්තරේ. එහෙනම් මොකද්ද? මෙතන යට 1නේ. නම් මේ පරස්පරය ගන්නවා. 1 යට 2යි මූල 2. උගේ වර්ගය කීයද? දැන් 1 යටතර මේවත් වර්ග වෙනවා 4ක්. මූල 2 වර්ග වුණාම 2යි. අන්න ළමයි උත්තරේ එනවා 1 යට 8යි. දාගන්න. හොඳ ගාණක්. ටිකක් විතරලා යනවා. ඒවට කලබල වෙන්න එපා. ත්‍යාගට තේරුණාද? වැඩේ තේරුණාද? ත්‍යාගට චතුනි අපිට දාන්න පුතේ මැසේජ් එකක්. ඒ කියන්නේ ඔයා කමන්නේ ත්‍රිකෝණමිතිය මේවා අවුල් වුණාට අවුලක් නැහැ. හරිද? ඔයාට දැන් ඉස්සරහට එන ටිකට වැඩේ ගේම ගහමු. හරිද?
මේ ටිකට බය වෙන්න එපා. මේ ටික අපි ගොඩ දාලා දෙන්න. 28 පන්තිත් අපි මේවා යනවා. දැන් ත්‍රිකෝණමිතිය සෙට් නා උලන්නේ. හැබැයි මං හිතන්නේ මේවා සෙට් කියලා. හරිද? මේවා සෙට් නා හොඳයි. හරිද? එහෙම මන්න හිතන්නේ අපි දන්නවනේ සීන් එක. හරිද? හරි දාගන්න බලන්න. මේවා මෙතනින් අල්ලගමු ෂේප් එකේ. මේ ඔයා කලබල වෙන්නේ නැතුව ගාන හිමීට දකින්න. හරි ටක් ගාලා දාගමු අපි. අනේ ලයිව් එකේ ඉන්න හොඳේ. ඔතන ගාන C ධන D සෙට් වුණා. ඊට පස්සේ C ඍණ D වල විලෝම සෙට් වුණා. C ධන D C ඍණ D සෙට් වුණා. C ධන D C ඍණ D වල විලෝම සෙට් වුණා. ආන් ඒ වගේ සෙල්ලම් ටිකක් වුණා. හරිද? ඒතර හොඳට අර සූත්‍ර හසුරවන්න පුළුවන් වීමේ හැකියාවක් තියෙන්න ඕනේ මේ ගානේදී. ඔයාට අර හොඳට සූත්‍ර ටික නිකන් අර පොලිෂ් වෙලා තියෙනවා. ඒකයි අර අපි කියන්නේ ළමයි ත්‍රිකෝණමිතිය හොඳටම ඔය සරල සාම්‍ය ටික නම් සුපිරියටම තියෙන්න ඕනේ. නැත්තම් ඔයාට ඉස්සරහට යද්දී එන හිරවිල්ලක් වෙනවා. හරි. හරි මේක දාන්න. අපිට දෛශික ගානට යන්න. අපි දෛශික ගානට යන්න. නැත්නම් වෙලා යනවා ළමයි. හරි. හරි ඕකේ මම මේක මකනවා. ටක් ගාලා අඩුපාඩු දරුවෝ ටක් ගාලා මේක දාන්න. අපිට පස්සේ දෛශික ගානට ඒකදල බල පද්ධති ගානට ගිහිල්ලා අපිට ත්‍රිකෝණමිතික සමීකරණ කොටසට එනවා. ත්‍රිකෝණමිතික සමීකරණ අද කොහොමද සෙෂන් එක ඉවර කරනවා කියන තැන තමයි මම ඉන්නේ. බලමු උපරිම try කරනවා. මොකද ඒකදල බල පද්ධති පොඩ්ඩක් ගන්න එපා අපි. හරි. ඕකේ. ඊට පස්සේ අහගන්නකො. හරි නේද? හරි. මම මකනවා. ඔයා ඉතින් මට කලින් මම මේක 6 මාට විතර දැම්මේ. පැයක් විතර තිබ්බම මේක try කරන්න හොඳේ. try නොකරන්න එපා. ඔයාම ඔයාව රවට්ට ගන්න එපා. එහෙම වැඩක් නැහැ නේ. හරි දැන් විභාගات කිට්ටුනේ. නිසා වැරදි කරන්න ගන්නට. හරි. මම මේක මකනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ කතාව. 3 ස්පොට් ක්විස් 3 සුපුරුදු අංගනේ ABC හා D ලක්ෂ 4ක පිටුම් දෛශික ඍණයි ඍණ JB ඔන්නෝම වෙනවලු. AB හා DC සමාන්තර වේ. ඇල්ෆා සමාන 8 වා වෙන්න. හරි. මම මේක මාක් කරන්නත් පුළුවන්. මම මාක් කරන්න නැතුව ඉන්නේ කියලා බැලුවේ. ඔයාලට ඔන්න ඔක ලියන්න පුළුවන්. මම ලියන්නේ නැතුළම නිකන් ඔය කාඩිසියන් අක්ෂ පද්ධතිය අර XY අක්ෂ පද්ධතිය මේක මාක් කරන්න පුළුවන්. මම එහෙම මාක් නොකර යන්න කියලා බැලුවේ. හරිද? හරි. ඕන්න ඉතින් ඒක පොඩ්ඩක් කියන්නන්නේ නැත්නම් දන්නේ නැහනේ. දෛශික ටිකක් එම අවුල් දාමයි ඉන්නවනේ. ඒගොල්ලන්ටත් එක මේ කියන්න. ඔන්න අපි දන්නවා IJ අක්ෂ පද්ධතියක් තියෙනවා. අපි දන්නවා IJ අක්ෂ පද්ධතිය කියන්නේ කාඩිසියන් අක්ෂ පද්ධතිය. හරි. කාඩිසියන් අක්ෂ පද්ධතියක් මගින් දෛශික මාක් කරන්න පුළුවන්. ඒතර අපි කියනවා x අක්ෂයේ ධන දිශාවට තියෙන ඒකක දෛශිකය I කියලා. y අක්ෂයේ ධන දිශාවට තියෙන ඒකක දෛශිකය අපි කියනවා j කියලා. එතකොට අපිට ABCD කියලා හතරක් තියෙනවා. ඍණ I කියන්නේ කවුද? I වල ඍණ එකනේ. ඍණ I. ඒ පිහිටුමනේ කියන්නේ. එයා ඉන්න පොසිෂන් එක. එයා කොහෙද ඉන්නේ? ඍණ I ඍණ j. ඒ කියන්නේ මෙන්න මෙතන ඍණ එක තියෙන්නේ. හරිද? ඍණ එක මෙන්න මෙතන තමයි ඔය A කියන එක යන්නේ නා. OA දෛශික කියන්නේ කවුද? මූල ලක්ෂය නෙමෙයි. මූල ලක්ෂයේ සිට M ලක්ෂයට ගහන දෛශිකයට තමයි එයාගේ පිහිටුම් දෛශික කියලා කියන්නේ. එහෙනම් ඕක තමයි අපිට දෙන්නේ. කවුද? ඍණ I ඍණ j කියලා. හරිද? ඍණ I ඍණ j කියලා කියන්නේ ඔන්න ඕක. අපි ඊට පස්සේ කියනවා B කියන්නේ I ධන 4යි දෙන්නේ. I කියන්නේ මෙතන. මේ පැත්තට සයිස් එක එකක් ගියොත් අන්න I. මේ පැත්තට සයිස් එක දෙකක් ගියොත් 2යි I. තේරුණා? අර මේ පැත්තටනේ දෛශිකයේ දිශාවක් තියෙන්නේ බෑ. ඒක නිසා තමයි 2යි I කියලා කියන්නේ. හරි. ඔන්න I කියන්නේ I ඊට පස්සේ 4යි j. 4යි j කියන්නේ මේ පැත්තේ 4ක්. මෙන්න මේ හරිය තමයි ඔය B කියන එක නයි. එහෙනම් B දෛශිකය කියන්නේ මූල ලක්ෂයේ සිට B වෙත ගහන දෛශිකය. මූල ලක්ෂයට B ට ගහන දෛශිකය. හරි. ඒකට තමයි කියන්නේ. එහෙනම් OB අයි ඕනේ O ඉදන්නේ ගහන්නේ. එහෙනම් OB සමානයි කවුද? I ධන 4යි j. පැහැදිලිද? හරි. ඊට පස්සේ C කියලා එකක් තියෙනවා 8i I ධන ඇල්ෆා. අනික දන්නේ. එහෙනම් ඒක මාක් කරන්න යන්න එපා. නිකන් දාන්න. 8i I ධන ඇල්ෆා j. ඒක නිකන් දාමු. ඊට පස්සේ D කියලා දෛශිකයක් තියෙනවා. මම එක ගන්නම් OD කියලා. ඒක කවුද? OD කියන්නේ 4i. අපි ඒක මාක් කරමු. 4i I නේ. ඔන්න 4. 4i I ඍණ 2i j. මෙන්න මේ ඍණ 2. මෙන්න මෙතන තමයි ඔය කියන හරි ඔන්න තියෙනවා OD හරි වැඩේ අන්ඩර්ස්ටෑන්ඩ් කරගමු හරි ඔය තමයි OD හරි එළියට ඔන්න OD ආවා OD කියන්නේ කාටද මම මේ ලියන්න OD කියන්නේ ළමයි 4i I ඍණ
2යි j. හරි. ඔන්න දෛශික ටික මාක් කරා ඔක්කොම. මෙන්න මේ ඇල්ෆා දන්නේ නැහැ. හොඳේ. ඇල්ෆා විතර දන්නේ නැත්තේ. හරි. ඊට පස්සේ කියනවා AB හා DC රේඛා සමාන්තරයිලු. කවුද AB? මෙන්න මෙයා. කවුද DC? අපි දන්නේ නැහැ. ඒක අර මෙතනින් තමයි ඇල්ෆා දන්නේ නැතුව මාක් කරේ නෑ මම. එහෙනම් AB දෛශික කියන්නේ මෙයානේ. නේද? පීඩුම් දෛශික මාක් කරානේ. AB නම් අපිට කියන්න පුළුවන් කවුද? AB කියන්නේ මෙන්න මේ දෛශිකය. එහෙනම් A to B නේ. එහෙනම් මෙයා. ඔය AB දෛශිකයයි හරි ඔය AB දෛශිකයයි DC දෛශිකයයි. අපි දන්නේ නැහැ DC හොඳේ කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. AB දෛශිකය DC. ඒ දෙන්න සමාන්තරයිලු. හරිද? සමාන්තරය නම් මොකක්ද තර්කය? මොන හරි දෛශිකයක් සමාන්තරයි නම් දැන් A කියන දෛශිකයයි B කියන දෛශිකයයි සමාන්තරයි නම් අපිට මෙයා ලියත හැකි A සමානයි ලැම්ඩා වාරයක් B නේ. අර A ආගෙන් ලියා ගන්න පුළුවන්. එහෙනම් B සමානයි μ වාරයක් A. අරයගෙන් කී ගුණයක්ද? අන්න ඒව ලියා ගන්න පුළුවන්. සමාන්තරයි නම්. හරි ඒක තියරලි අපි කතා කරා. එතකොට බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් අපිට කියනවා මෙහෙමනේ කතාව. සමාන්තර නම් ඇල්ෆා සමානයි 8 බව වෙන්න. හරි. එහෙනම් අපි ලියමු. ඉස්සෙල්ලා අපි කවුද ගන්නෙ? අපි ඉස්සෙල්ලාම ළමයි AB ට උත්තරයක් ගමු. කවුද AB ට ගන්නවා කියන්නේ? දෛශික ත්‍රිකෝණී දාන්න පුළුවන්. AO දාන OB. AO කියන්නේ අපි දන්නේ නැහැ. අපි ගාව තියෙන OA. AO කියන්නේ මෙයා ඍණ දානවා. ඍණ දාලා ඍණයි ඍණ J. හරි. දාන OB. OB කියන්නේ කවුද? I දාන 4යි J. OB කියන්නේ I දාන 4. අනේ I කට්ටිය එකට ගමු. ඍණ දාන ධනයි ඍණ ධන J ධන I ධන 4යි J. I 2යි I දඬන 5යි J. වැඩේ තේරුණා? හරි. ඔන්න AB වහගත්තා. දැන් අපිට කියන අනිත් එක්කෙනා කවුද? අනිත් එක්කෙනා DC. DC අපි DC ත් වගමු. DC කියන්නේ කවුද? DO දන OC නේ. දැන් OC අඳින්න දන්නේ නැහැ. උනාට ත්‍රිකෝණීත් දාගන්න පුළුවන්. ත්‍රිකෝණීත් දාද්දි මම තියාගන්න ධන ලකුණෙන් දෙපැත්තේ එකම ඉංග්‍රීසි අකුර තියෙන්න ඕනේ. මේ ධන ලකුණෙන් දෙපැත්තේ එකම ඉංග්‍රීසි අකුර. ඒතකොට කැපිලා යනවා. DO දන OC. DO දන්නේ නැහැ. OD දන්නවා. එහෙනම් මෙයාගේ මාරු කරන්න ඕනේ. DO කියන්නේ ඍණ. ඍණ දාලා මාරු කරනවා. 4යි ඍණ 4යි I ඍණ 2යි J. පැහැදිලිද? හරි. 4යි ඍණ OC OC කියන්නේ මෙයා 8යි I දන ඇල්ෆා J. 8යි I දන ඇල්ෆා J. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් ඍණ 4යි I ඍණ ධන 2යි J ධන 8යි I ධන ඇල්ෆා J. හරි. දැන් මම මෙහෙම දෙයක් කරනවා. 4යි I 8යි I කියන්නේ ඔක්කොම කීයද? ධන 4යි I නේ. ඇයි ඍණ 4යි I ධන 8යි I ධන 4යි I නේ. ධන 2යි J ධන ඇල්ෆා J කවුද? මම මෙයාව එකට දානවා 2 ධන ඇල්ෆා වාරයක් J කියලා. හරි. ඔන්න DC ට උත්තරයක් එනවා. මම මෙයාට 1 කියලා ගන්නවා. මෙයාට 2 කියලා ගන්නවා. හරි. වැඩේ තේරුණාද? AB සහ DC ට උත්තරයක් ගන්න. දැන් අපිට කියන්නේ මොකද්ද මේගොල්ලෝ? මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම දෙයක්. AB DC රේඛා සමාන්තර වෙනවලු. AB DC රේඛා සමාන්තර වෙනවලු. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න තර්කය. AB DC සමාන්තරයි නම් AB හරි DC හරි කීයකින් හරි ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ AB කියන්නේ කීයක් හරි DC. නැත්නම් DC කියන්නේ කීයක් හරි කවුද? AB කියලා ලියා ගන්න පුළුවන් වෙනවා. උන් දෙන්නගේ සහ සම්බන්ධයක් ගන්නවා. ඔයාලට මේක දැක්කම තේරෙනවද? AB ගේ I වල සංගුණකේ 2යි. ඔන්න අහගන්න. AB වල I වල සංගුණකේ 2යි ළමයි. DC වල I වල සංගුණකේ 4යි. මොකක් වෙලාද මේක? මෙතනින් තේරෙනවා මොනවද වෙලා තියෙන්නේ? මෙයාව ඩබල් එක දාන්නේ මෙතනදී ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න AB වල I වල සංගුණ 2යි මෙතන DC වල I වල සංගුණ 2. ඒ වගේ ඩබල්. එහෙනම් දෙගුණයක් නම් මෙතන 4යි. එහෙනම් පුතේ මෙයා වගේ දෙගුණයක් තමයි කවුරු වෙන්න ඕනේ? ඒ සමාන්තරයි නම් අරයගෙන් කීයක් හරි ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මේ පහ වගේ ඩබල් වෙන්න ඕනේ 2 දාන ඇල්ෆා. අන්න එතනින් තමයි සම්බන්ධය. තේරුණාද කියන්නේ? තේරුණාද ළමයි? එහෙනම් මෙතන පහ නම් පුතේ මෙතන ඒ වගේ දෙගුණයක්. මෙතන 2 නම් මෙතන 4යි කියන්නේ දෙකේ වර්ගය දෙකේ දෙකනේ දෙගුණයක්. මෙයාගේ දෙගුණයක්නේ. එහෙනම් මෙයාගේ දෙගුණයක් තමයි මේක. එහෙනම් මොකද්ද මෙයාගේ දෙගුණේ? එයාගේ දෙගුණේ 10යි. මේ පස්සරත් දෙක. එහෙනම් ඒක සමානව කාටද? 2 දාන ඇල්ෆාට. එහෙනම් මෙතනින් මට එනවා ඇල්ෆා කියන්නේ 8යි කියලා. තේරුණාද කියන්නේ? අර 1 සහ 2 සැසඳීමෙන් එහෙම තමයි වැඩි ගන්න. දාගන්න වැඩි. 1 හා 2 සැසඳීමෙන් තමයි මේක අපි ගත්තේ. ඒක දැක්කම තේරෙනවා. අරක වගේ ඩබල් මෙහා ඉන්නේ. අරක වගේ ඩබල් මෙහා. එහෙනම් අනිවාර්යෙන් ජේත් ඩබල් වෙන්න ඕනේ. ඇයි අරයාගේ ඒ කියන්නේ ඇත්තම කතාව මොකක්ද දෙන්නේ? AB වගේ දෙගුණයක් තමයි DC කියන්නේ. ඔයක හරියටම ගත්තොත් DC කියන්නේ දෙගුණයක් AB. ඔනෝම තියෙන නැත්නම් DC කියන්නේ දෙගුණයක්. ඉතින් හරියනේ. DC කියන්නේ AB එකෙන් ලියා ගන්න පුළුවන්. ඒ වගේ දෙකක්. හරියටම ගත්තොත් හරි. ඔළුවට දාගන්න හැටිය ආයෙම අමාරු නෑ. ලස්සනට වැඩේ කරන්න පුළුවන්. DC කියන්නේ දෙගුණයක් AB. ඒක පැහැදිලිනේ. හරි. ඇල්ෆා සමාන 8යි නේ. හරිනේ පෙන්වන්නේ අපි. ඕකේ. ඊට පස්සේ බලන්න ඊළඟ කතාව.
AC හා BD රේඛා පිටුම් දෛශිකය සිම්පල් EU කැපිටල් E ලක්ෂයේදී AC හා BD රේඛා පිටුම් දෛශිකය AC හා BD රේඛා දැන් අපි වුණේ AC නෑනේ AC හා BD රේඛා දැන් දන්නේ නැනේ C කොහෙද C දැන් දන්නවා 8යි කියලා නේ 8යි කියන්නේ කොහෙද දැන් අපි මෙතන හොයාගන්න පුළුවන් එන මේක ඇල්ෆා 8යිනේ එහෙනම් මේක කවුද 8යි ධන 8යි j මොවනේ කියන්නේ 8යි ධන 8යි එහෙනම් 8ක් කියන්නේ මෙහෙනේ 8ක් කියන්නේ මෙහෙ මෙන්න මේ අම්බානේට මෙන්න මේ යන්නේ හරි මෙන්න මේ අම්බානේට මේ මම මේ හරිය ළමයි මාක් කරන්නද හරි නම් මෙහෙ නෙමෙයි මෙහෙ යන්නේ මේ පැත්තේ මෙතනට නම් හතරක් තියෙනවානේ මෙහෙ තව හතරක් එනවා මම ඉඩනේ අදින්න හොඳේ C නිකන් මේ හරිය කියලා මතක තියාගන්න C නිකන් මේ හරිය හොඳේ අදින්නේ නැහැ මම හරි එහෙනම් අපිට කියනවා මේ ACBD රේඛා පීඩුම් දාශික සිම්පල් EU ඉලක්ෂයේදී ඡේදනය වේ. පොඩ්ඩක් අදින්න වෙනවා වගේ. ඉස්සෙල්ලා ඔක දාගන්නකො. ඉස්සෙල්ලා ඔක දාගන්න. මම පොඩ්ඩක් මෙහෙන් මාක් කරගන්නද ළමයි. අපි හොයාගත්ත ටික. AB කියන්නේ 2i ධන 5j ටක් ගාලා දාගන්නවා මේ ගාන හොඳ ගානක් ටිකක්. ඒක හොඳ ගාන නෑ. මේ මහා දුකෙන් දෙයක් නෙමෙයි. අර ඔයාට වැඩේ හොඳ කතාවක් තියෙනවා එතන. හරි. තේරුණා නේද ළමයි ත්‍යාගා? වැඩේ. පොඩ මැසේජ් එකක් දාන්න අනිත් ළමයිනුත් දාන්න තාම දාලා නැහැ. උගොල්ලා හරිද? හරිද මේ ටීම අකනවද? මේ ටීම අකනවා. හරි මම පොඩ්ඩක් මේ මකලා මේ ටීම එතනට දාගන්නවා. AB කියන්නේ කවුද එන? 2i ධන 5j. හරි. AB කියන්නේ 2i ධන 5j. ඊට පස්සේ අපි ඇල්ෆා හොයාගත්තනේ 8යි කියලා. ඇල්ෆා හොයාගත්ත 8යි. හරි. ওই ටික විතර විස්තර ටික මම නම් මේක මකලා දානවා. හරිද? මම මේ ටික මකනවා. මොකද අර OC ඇඳ ගන්න බෑ මට. දැන් ඔයාලට මේ ගණන් හදන්න බෑ කියන්නේ ඔයාලට මේ ගණන් හදන්න බෑ කියන ඔයාලට දෛශික ටිකක් සෙට් නෑ හරිද? දෛශික ටිකක් සෙට් නෑ. කොයි හරි පන්ති කියලා තියෙනවා නම් මේ වගේ ගණනක් හදන්න බෑ කියන්නේ මේවා බේසික් ගණන්. මේ සාමාන්‍ය කතාව. හරිද? ඒ කියන්නේ වාගේ දෛශික වලට වැඩිලා නෑ ඔළුවට. ඒක තමයි ඔළුවට යන්නේ. හරිද? දැන් අපේ ළමයි බලන්න හැදුවද කියලා. අනිවාර්යෙන් හදන්න ඕනේ. අපි මේවා අම්බාණයකට කරලා තියෙන්නේ. හරි. හරි මෙන්න 4. මේ හරියට 4 5 6 7 8 මෙන්න මේ 8 ආයෙත් අපිට කියන්නේ මොකද්ද ළමයි? අපිට කියන්නේ OC නේද? OC කියන්නේ මොකක් කියලාද කියන්නේ? OC කියන්නේ මේ 8යි ධන 8යි j නේ. මෙහෙනුත් 8ක් යනවා. මේක නම් කවන්න මේ පැත්ත අවුලක් නැහැ. මෙන්න පුතේ 8යි ධන 8යි j. මේ හරියම මට. හරි. මෙන්න දිනවා C 8යි ධන 8යි. එහෙනම් මෙන්න මෙහෙම නෙවදී. ඔය තියෙන්නේ 8යි ධන 8යි j. මෙන්න එහෙම තමයි වැඩේ යන්නේ. හරි OC. තේරුණා? අපි ඇල්ෆා හොයාගත්තානේ. ඊට පස්සේ අපිට කියනවා මෙහෙම ACBD රේඛා පීඩුම් දෛශික සිම්පල් EU කැපිටල් E ලක්ෂයේදී ඡේදනය වේ. ACBD දැන් ඔන්න AC කියන්නේ කවුද? මෙන්න මේක. හරිද? AC කියන්නේ මේක. මෙන්න මේකනේ. AC අපි හොයාගත්තානේ නේද? AC අපි AC හොයාගත්තනේ. BD කියන්නේ කවුද? මේක නේ D කියන්නේ. මේකනේ ළමයි D. ඔව් මේක තමයි D. හරි. ඔව් මේක තමයි D. BD රේඛානේ. එතකොට AC කියන්නේ අරයා BD කියන්නේ මෙයා. ඒ කියන්නේ මෙන්න මේක නේද? ඔය කියන්නේ කවුද? මෙන්න AC මෙන්න AC මෙන්න BD. හරිද? මෙන්න BD. මෙන්න මේ කැපෙන්නේ මෙතන. එතන තමයි D කියන පොයින්ට් එක. තේරුණාද? එතන තමයි කැපෙන්නේ. අන්න ඒ කැපෙන තැන D ලු. හරිද? AC බිලා පීඩුම් දාශික EU. එහෙනම් මෙතන පීඩුම් දාශික E කියන්නේ කවුද? පීඩුම් දාශික E කියන්නේ කවුද? මෙන්න මේක තමයි E වල පීඩුම් දාශිකය. මූල ලක්ෂය මෙයානේ. මූල ලක්ෂයෙන් ඉඳන් ඊට ගහන දාශිකය. හරි? මූල ලක්ෂයෙන් ඉඳන් ඊට ගහන දෛශිකය.
මූලක්ෂයේ සිට ඊට ගහන රාශිය. මෙන්න මෙයා තමයි E කියන්නේ. හරිද? දාන්න වැඩි. ඉමිඩිමේට කරමු ආ. හරි දැන් දෝ ඉන්නුනේ. හරි. බලන්න මුලින් ඉඳන් බලන්න යන්න. අපි තාම ස්පොට් ක්විස් කරන්නේ. හරි. හොඳ ගණන් ටිකක් කරා. ඔතන ඉඳන් ලියා ගන්න පස්සේ අර ටිකට සෙට් වෙන්න. ඒ කියන්නේ ඔයා මුලින් ඉඳන් ඉස්සෙල්ලා දැන් ඉඳන් කරන්න. නැත්නම් පාඩම සෙට් වෙන්න අර ටික පස්සේ බලන්න. ඔය ස්පොට් ක්විස් නේ ටික. හරි. ඊට පස්සේ අපිට කියන මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මෙයා ඊළු ලක්ෂිත ඡේදනය වේ. AE හා AC සැලකීමෙන් AE සහ AE නේ AE සහ AC සැලකීමෙන් ලැම්ඩා මෙහෙම බව හරි බලමු. AE ට උත්තරයක් ගමුද අපි? ඊට කලින් AC ටත් උත්තරයක් ගන්න වෙනවනේ. ඒගොල්ලෝ කියනවානේ AE හා AC සැලකීමෙන් කියලා. ඉස්සෙල්ලා AE ගමු. AE ලියන්නේ කවුද? AO දන OE දශික ත්‍රිකෝණ නීතිය AO දන OE නේ. AO කියන්නේ අපි ගාව තියෙන්නේ AOද නෑ අපි ගාව තියෙන්නේ OA. එහෙනම් ඍණ දාලා මාරු කරමු. ඍණ OA. OA කියන්නේ ඍණ I ඍණ J. ධන OE. OE කියන්නේ කාටද? කෙලින්ම දන්නවා E කියලානේ. දැන් E අපි දන්නේ නැහැ. හොඳ E අපි දන්නේ නැහැ ඉතින්. කොහොම තමයි තියෙන්නේ E. හරි මම මෙයාගේ පොඩ්ඩක් සුදු කරලමු. I ධන J ධන E. මම මෙයාට එක හරි මොකක් හරි ගමන්න එහෙම තියාගන්නකො. AE. අනිත් පැත්තට අපිට තව එකක් දෙනවා කවුද? AC ටත් හොයන්න ඕනේ. AC කියන්නේ මෙයානේ. AC කියන්නේ AC න මොකක්ද ලියන්න බං? AO දාන OC. AO කියන්නේ OA ගේ ඍණ එක්ක නේ ඍණයි ඍණ J ධන OC. OC කියන්නේ කාටද? 8i ධන 8j ඍණයි ධන I ඍණයි ධන J 8i ධන 8j ඔක්කොම කියලා ළමයි 9i ධන 9j ඔන්න ACO හාගත්තා. හරි මේ තමයි AE. හරි මේ තමයි AE. මේ තමයි AC. මේ තමයි AC. හරි. හරි ඕකේ. දැන් බලමු. AE හා AC හා BD රේඛා පිටුම් දෛශිකයේ සිම්පල් U කැපිටල් පිටුම් දෛශිකයේ සිම්පල් U කැපිටල් E ලක්ෂයේදී ඡේදනය වේ. හරිද? එලකෙදි AE හා AC සැලකීමෙන් ලැම්ඩා ආයතන E සමානයි මේක බව පෙන්නන. ලැම්ඩා කියන තාති සංඛ්‍යාවලු මෙන්න මෙහෙම බව පෙන්වන්නලු. හරි. බලමුකෝ අපි ලැම්ඩා කියන තාති සංඛ්‍යාව. දැන් අපිට කියන කා ගැනද ලියන්න කියලා ඊටන උත්තරය ලියන්න කියන්නේ. ඊටන උත්තරය ලියන්න කියන්නේ. අපිට මෙන්න මේ E කියන එක්කෙනාට තමයි අහන්නේ කතාව. හරිද? E කියන එක්කෙනාට තමයි අපෙන් අහන්නේ. AE හා AC සැලකීමෙන්. AE හා AC. AE මෙයා AC මෙයා. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් නේද මෙහෙම. මේ බලන්නකො. අර ලැම්ඩා මියු ප්‍රමේයනේ. ලැම්ඩා මියු ප්‍රමේය. AE ගේ උඩ නේද ළමයි AC ඉන්නේ. නැත්නම් AC නේ දිගා. AC නේ දිග එක්කෙනා. ඒතර AC ගේ උඩ තමයි කවුද ඉන්නේ? AE ඉන්නේ. අන්න එනම් මට ලියද හැකි කවුරු කියලාද? AE කියන්නේ චූටි එක්කෙනා කියන්නේ ලැම්ඩා වාරයක් කවුද? ලැම්ඩා වාරයක් AC. බැරිද ලියන්න? ලැම්ඩා වාරයක් AC. ඇයි? මුදන සමාන්තරයි. AE ගේ උඩ තමයි AC ගේ උඩ තමයි AE ඉන්නේ. එහෙනම් මට AE ව ලියන්න බෑ ලැම්ඩා වාරයක් AC. අන්න මං ගාව දැන් තියෙනවා AE ට උත්තරයක්. කවුද? I ධන J ධන E. තේරුණා? AE ට උත්තරයක් තියෙනවා. ලැම්ඩා AC කියන්නේ කවුද? 9i ධන 9j. දැන් පොඩ්ඩක් ඔක සුළු කරගමු. හරිද? පොඩ්ඩක් ඔක සුළු කරගමු. එහෙනම් මෙතන කවුද? I ධන J. මම ළමයි පොඩ්ඩක් ගාන දිහා බලන්න පොඩ්ඩක්. ගාන දිහා බැලුවොත් මෙන්න මේ හිතන්න පුළුවන්. ගාන දිහා බැලුවොත් මෙන්න මේ හිතන්න පුළුවන්. හරිද? හරි. මම මෙන්න මේකේ ඊව උක්ත කරගන්න ලැම්ඩා 9i ධන 9j. හරි මේ පැත්තට යවන්න. ඍණ I ඍණ j. හරි ඊව උක්ත කරගත්තා. හරි දැන් බලමු ෂේප් එකේ E සමාන 1 ඍණ ලැම්ඩා වාරයක් කියන්නේ. A කියන්නේ කවුද? දැන් A කියන්නේ කවුද කියන ප්‍රශ්නයක්. A කියන්නේ මෙහෙම වෙන්නේ නැති ළමයි. A කියන්නේ අර අරයා කවුද? අර සාමාන්‍ය ළමයි සිම්පල් කියලා කියන්නේ සිම්පල් ලකුරෙන් අදහස් කරන්නේ කැපිටල් ලකුරේ පිටුම් දෛශිකය. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම අදහසක්. දැන් A ලක්ෂයේ පිටුම් දෛශිකය අපි ලියන්නේ OA නේ. හරිද? OA නේ අපි ලියන්නේ. ඕකම ළමයි අපි මෙහෙමත් ලියනවා. සිම්පල් වෙනුත් ලියනවා A කියලා. දැන් B ලක්ෂයේ පිටුම් දෛශිකය අපි ලියන්නේ OB නේ. ඒකම අපි මෙහෙමත් ලියනවා. හරිද? අර ඒ හැටි ඒ නිකන් ලියන විදියක් අංකණය අර OA කැපිටල් ලියන නම් OA සිම්පල් ලියන නම් A කියලා ලියලා ඉරක් ගන්න හැටි. අර ක්‍රම දෙකකටම පෙන්නනවා. එතකොට මේ A කියන්නේ නම් ඔය OA කියන එක්කෙනා හොඳේ. තේරුණාද? C කියන්නේ OC කියන එක්කෙනා. ඒක ඔළුවේ තියාගන්න.
ඒතර e සමාන එකරන ලැම්ඩා වාරයක් එකක් තියෙනවානේ. මෙන්න මෙහෙම හිතන්නම්කෝ මම පොඩ්ඩක් මෙහෙම හිතනවා. දැන් මේ ගාන දැක්කම තේරෙනවා a සහ c වෙන වෙනම අරන් තියෙනවා. චුට්ටක් ගත්තොත් a කියන්නේ අරයනේ. මෙන්න ඍණායන j. මෙන්න මෙතනට දාලා හිනේද මට a කියලා. මේ බලන්න ඍණායන j එකක් තියෙනවා. මෙතන කවුද ඉන්නේ? 9යි ඉඳන් 9j. 9යි ඉඳන් 9j කියන කාටද? අන්න අරයා. එතන මම අහන්නේ 9යි දැන් තව c එකකුත් ඉන්නවනේ. c කියන්නේ කවුද? මෙන්න මේ 8යි ඉඳන් 8j. 8යි ඉඳන් 8j. මම මෙන්න එහෙම කරන්නම්. හරිද? මම චුට්ටක් මේක පොඩ්ඩක් දැන් මේ වෙලාවේ පොඩ්ඩක් මෙන්න මේ උත්තරේ තියෙනව නේද? උත්තරේ පොඩ්ඩක් වෙනම කටු වැඩ කොලේ කරන් ගාන හදාගමු. ඒක පොඩ්ඩක් ඇඟට ගුණයි. හරිද? උත්තරේ පොඩ්ඩක් අපි පැත්තකින් හදාගමුද? මේ මෙතන මේ AC දාලා. මොකද එකපාරට හොයන්න බෑ. AC දාලා නෙමෙයිනේ තියෙන්නේ. අර අපි AC දාලා නැහැනේ වැඩිට. ඒක හින්දා. නැත්තම් මෙහෙම දකින්න පුළුවන් අපිට. කවන්නේ. අපි චුට්ටක් කොලේක දාගමු මේක. E සමානයි අනේ ළමයි මේක කොහොම ලියන්නේ අපි ඉඳ තමයි නැත්තේ. මෙහෙන් ගමු. E සමානයි 1 ඍණ ලැම්ඩා වාරයක් කවුද? A නේ. A කියන්නේ කාටද? OA A කියන්නේ OA ට. එහෙනම් මෙතනට එන්නේ ඍණයි ඍණ J. හරි ඍණයි ඍණ J. හරි 1 ඍණ ලැම්ඩා වාරයක් ඍණයි ඍණ J. හරිද? ඒක පැහැදිලිනේ. හරි. ලැම්ඩා C C කියන්නේ කාටද? OC ට. ඒ කියන්නේ 8යි දන 8යි J. 8යි දන 8යි J. පැහැදිලිද? 8යි දන 8යි J. මෙතන පොඩ්ඩක් සුළු කරගත්තොත් නම් වැඩේ මට පේනෙයි. බලමුකෝ වැඩේ පේනවාද කියලා. මෙතන සුළු කරගන්න එනවා ඉතින්. ඍණනේ තියෙන්නේ. ඍණ ඇත්තට මේ කියන මේ වෙලා යන ගානක් කරන්න දෙයක් නැහැ. ඉතින් මම දැම්මනේ අදාංකෝ දැන් ඉතින්. හරි. 1 ඍණ ලැම්ඩා වාරයක් i. මට වෙලා තියෙනවා නම් හදන්න කමක් නැහැ. අපි හදමු ඍණනේ. එහෙනම් 1 ඍණ ලැම්ඩා වාරයක් j ධන 8යි ලැම්ඩා i 8යි ලැම්ඩා j. ඔහොමනේ තියෙන්නේ. හරි. ළමයි අපි මෙහෙම කරමුද? මම පොඩ්ඩක් මෙන්න මේ පැත්ත මකනවා. හරිද? පොඩ්ඩක් මම මේක මකන්නද? මට ලියන්න යා තමයි පොඩි කෙලියක් වෙන්නේ. ඉස්සෙල්ලා ඔක දාගන්නකො. බෝඩ් එකේ ප්‍රශ්නේ සරටම තියෙනවා. ඔක දාගන්න ටක් ගාලා. මට පොඩ්ඩක් කරවාට කියලා දෙනකොට පොඩ්ඩක් ලියන්න විදියක් නැහැ. ඒකයි වැඩේ. හරි. ඔක දාගන්නකො. ලැම්ඩා මේක සඳහා e කියන එක නම් මෙහෙම බව පෙන්නන්නේ. එලෙසම mu සඳහා e කියන එක නම් මෙහෙම බව. හරි. තාම පැත්තකින් ලියලා තියෙන්නේ. තාම පැත්තකින් ලියලා තියෙනවා. ඒකත් අවුලක් නැහැ. ඒකත් කරන්න පුළුවන්. හරි නේද? හරි. මම මෙහෙම කරන්නද? මම ළමයි. දැන් මට මේවා ටික නම් ඕනේ නැහැ නේ. මේවා ටික නම් මට ඕනේ නැහැ. මම මෙතනින් පොඩ්ඩක් මකලා. හරි. AB පොඩ්ඩක් තියාගන්න. මම පොඩ්ඩක් මෙන්න මෙහෙම සෙල්ලමක් දාන්න. අරයා පොඩ්ඩක් මම සුළු කරගන්න. මෙන්න මේක දැන් මේගොල්ලෝ මෙතන AC අරන් මනම් දාලා තියෙනවානේ. E සමානයි 1 ඍණ ලැම්ඩා වාරයක් A ධන ලැම්ඩා වාරයක් C නේ. 1 ඍණ ලැම්ඩා. ළමයි A කියන්නේ කාටද? A කියන්නේ අපි දැන් කිව්වානේ. ඍණයි ඍණ J. හරිද? ධන ලැම්ඩා. C කියන්නේ OC නේ. OC කියන්නේ කවුද? 8යි දන 8යි J නේ. 8යි දන 8යි J. මම බලන්නට මගේ මේ ආපු උත්තරේ එනවාද කියලා මම බලන්න. හරි. සුළු කරගමු. එකනේ ඍණ i ඍණ j ධන ලැම්ඩා i ඍණ ධන ලැම්ඩා j. මෙතන එනවා 8යි ලැම්ඩා i 8යි ලැම්ඩා i මෙතන එනවා 8යි ලැම්ඩා j. හරි. සුළු කරන්න. ඍණ i නේ. ඍණ i 8යි ලැම්ඩා i එකයි ලැම්ඩා i කීයද? 9යි ලැම්ඩා i එකක් කියන අන්න බඩු වෙනවා වගේ. හරිද? අන්න එනවා. 8යි ලැම්ඩා කියන කවුද? 9යි ලැම්ඩා j. හරි නේ j එකක් කියනවා. හරිනේ. අපිට ඉන්නේ තේගොල්ලා. මේ දැක්කද? අවුලක් නැහැ. අන්න අවුලක් නැහැ. අන්න අවුලක් නැහැ. එහෙනම් මම මෙන්න මේක ඇත්තටම මෙන්න මෙතනට සෙට් කරගත්තා නම් හරිනේ. අන්න හරි. අපි කියන එක අස්සන්ට එනවා. ලස්සන්ට එනවා අපි කියන එක. හරිද? ලැම්ඩා 9යි ලැම්ඩායිනේ. මම මෙහෙම කරන්නද? වැඩි කරන්නම්කෝ.
9 ලැම්ඩා i 9 ලැම්ඩා j ඍණයි ඍණ j හොඳට අහගන්න ඍණයි ඍණ j හරිද මම ළමයි මෙන්න මේ 9 ලැම්ඩා i එකයි 9 ලැම්ඩා j එකයි කඩනවා කෑලි දෙකකට ඒ තමයි මෙහෙම 8i ලැම්ඩා i ලැම්ඩා i කියලා කඩනවා 9 ලැම්ඩා j කඩනවා 8i ලැම්ඩා j දන ලැම්ඩා j කියලා හරිද අතන ඉන්නවා ඍණයි ඍණ j එකක් ඔයා අනිවාර්යයෙන්ම මේ ගාන පුතේ හදන්න ඕනේ ඉවරුනාම පන්ති හරිද හොඳ ගානක් ඒ කියන්නේ මහ දෙයක් නැහැ පොඩ්ඩක් රූප ඇදලා එහෙම සීන් එකක් තියෙනවා හරි දැන් ඔයාලට ඍණයි ඍණ j ට මොකක්ද දාන්න පුළුවන් මේ තියෙන්නේ වෙන ලැම්ඩායි ලැම්ඩා j 8යි ලැම්ඩායි 8යි ලැම්ඩා j අන්න ඒව වෙන වෙනම කඩමු හරි දැන් ඉතින් ගේමන්නේ දැන් පේනවා උත්තරේ පේනවා හරි දාගන්නටක් ගාලා අම්බෝ ඉස්සරහ දෙයක් කියලා තිබ්බේ ඒක හරිද එහෙනම් එහෙම නෙමෙයි අර ඊටත් නැති ඉඳ තවත් පොඩි ප්‍රශ්නයක් ඒක දාගන්න හරි දැන් මම මෙන්න එහෙම දෙල්ලමක් දානවා හරි දැන් මෙන්න මේ ගත්තේ සුට්ටක් හිතන්න දැන් මේ මම මෙතනට නම් අරගෙන ලියාගත්තානේ ඊට පස්සේ මම අර ඍණයි ඍණ j එකක් තියනවා නේද මෙන්න මෙතනින් මම මෙහෙම කරන්න මම මෙන්න මෙතනින් 8i ලැම්ඩා ඊට මුකුත් කරන්නේ නැහැ ඒගොල්ලෝ වෙනම දන්නවා මෙන්න මේ දෙන්නට එකට ගන්නවා 8i ලැම්ඩා i දන 8i ලැම්ඩා j දිනවනේ එතනින් මම 8i ලැම්ඩා එකේ මෙලිට ගන්නවා දැන් සෝරි ලැම්ඩා එකේ එලිට ගන්නවා අරගෙන මෙතනට දානවා 8i i දන 8i j කියලා එතකොට මේ දෙන්න හරිනේ මේ දෙන්න හරි ඉතුරු වෙන්නේ මෙන්න මේගොල්ලෝනේ ඉතුරු වෙන්නේ මේගොල්ලෝ එතනින් මට කවුරු ගන්න පුළුවන් එතනින් මට මෙහෙම ගන්න පුළුවන් ඉතින් මට එක ඍණ ලැම්ඩා එක ගත්තා නම් හරිනේ හරිද එක ඍණ ලැම්ඩා එක ගමු මෙතනින් මම ලියනවා එක ඍණ ලැම්ඩා එක අරගෙන ඍණයි ඍණ j කියලා අර අරක බැලුවාම තේරෙනවා හරි එතකොට හරිනේ ඍණයි ඍණ j ධන ලැම්ඩායි ධන ලැම්ඩා j එනවනේ ගන්නට වැඩි හරි අන්න දැන් අර જાති එක්කෙනෙක් කියන්නේ මෙන්න මේ જાති එක්කෙනෙක්ට ආවා එහෙනම් මේක මොකක්ද ලියන්න පුළුවන් මේ තියෙන්නේ කවුද මේ තියෙන්නේ e සමානයි මෙතන e සමානයි කවුද මේ තමයි e සමානයි එක ඍණ ලැම්ඩානේ ඕකේ එක ඍණ ලැම්ඩා එක ඍණ ලැම්ඩා වාරයක් අතන කවුද ඉන්නේ අතන ඉන්නේ a නේ ඍණයි ඍණ j කියන්නේ a නේ මේ දින්නේ a මේ දින්නේ ධන ලැම්ඩා වාරයක් 8i i ධන 8i j කියන්නේ කවුද c ට ඒ කියන්නේ c හරි ඔන්න ආව වැඩේ ටක් ගාලා දාලා මොකද මේ මෙතන මම කරපු වැඩේ හොඳේ මෙතන මම කරපු වැඩේ හරි ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් ළමයි ඒක අර එහාට මෙහාට කතන්දරයක් තියෙන අර ඊ වගේ දාලා බය කරලා තියෙනවා ඒවට බය වෙන්න එපා හරිද ඔයා ඊ කියලා දාගෙන යන්න එහෙන් ගැටලුවක් නැහැ ඊට ඊ කියන එක ළමයි ij වලින් දීලා නැහැ නේ ඒකයි කේස් එක ඊ කියන එක ij වලින් දීලා නැහැ ඊට පස්සේ අපිට තව තියෙනවා මෙහෙම එකක් මෙලෙසම mu තාත්වික සංඛ්‍යාව සඳහා ඊ කියන්නේ මේක බව පෙන්නන්න හරි බලමු මේක mu දැන් තව පැත්තකට ඊව හදලා නේද තව පැත්තකට ඊව හදලා තියෙන්නේ තව පැත්තකින් ඊව ලියන්න පුළුවන් කොහොමද දැන් නොදන්න අනුපාත දෙකක් සෙට් වෙන්නේ බෑ අර ලැම්ඩා මේ කතාවක් වගේ තමයි මේක එකම දෛශිකය තමයි ක්‍රම දෙකකට ලියන්නේ කවුද එකම දෛශිකේ ඊව ක්‍රම දෙකකට ලියන්න ඕනේ ඔන්න එකක් ලිව්වා තව පැත්තකින් මට මෙහා ලියන්න පුළුවන් මෙහෙමනේ මම එකපාරක් කීලිප කාගෙන්ද අර මේ සම්බන්ධ දෙකෙන් මොකද ඒගොල්ලෝ කියනවා AE සහ AC සැලකීමෙන් කියලා බෝල් කරලාම දිනනවා එතකොට ඒ දෙන්න ගානට ගන්න ඕනේ ඒක නිසා තමයි මම එහෙම ලිව්වේ දැන් අවුල නැහැ දැන් ඕනම විදියක් මෙලෙස mu කියන්නේ තාත්වික සංඛ්‍යාවල්ලු එයා ලියන්නලු මෙන්න මෙහෙම d දැන් බලන්න ගාන ඉන්නේ කවුද ඒ කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් e සමාන එක ඍණ mu වාරයක් b ධන mu d නේ ඒ කියන්නේ d කට්ටියනේ db ඒ කියන්නේ අර od ob සෙට් එකේ ඉන්නෝනේ මෙන්න මේගොල්ලෝ අහු වෙන්න ඕනේ ගානට ob od එහෙනම් කොහොමද එතනින් ලියන්නේ එතනින් කොහොමද ලියන්නේ ඊට ඊව ලියන්න ඕනේ මෙන්න මේගොල්ලන්ගේ ob සහ od මට ලියන්න පුළුවන් මෙහෙම මට ලියන්න පුළුවන් නෑ මෙහෙම මට ඊව ලියන්න පුළුවන් e කියන්නේ මෙයානේ od ධන de නේ od ධන de දෛශිකෝණ නීතිය od කියන්නේ අපි දන්නවා od කියන්නේ කෙලින් අපි ගාව තියෙනවා මොකද උත්තරේ උතන d දෛශිකය දෙනවා 4i i ඍණ 2i j කියලා හරිද බලන්න මම මැකුවා d කියන්නේ d ලියන්න පුළුවන් කවුද mu වාරයක් අන mu කියන්නේ ඒකින්ද mu වාරයක් db ගේ තේරුණාද ඇයි de ගේ උඩ තමයි sorry db ගේ උඩ තමයි de ඉන්නේ ඒ පැත්තටම db ගේ උඩ තමයි de ඉන්නේ එහෙනම් ලියන්න පුළුවන් d ඊව mu වාරයක් db කියලා එයා උඩනේ ඉන්නේ එහෙනම් 4i i ඍණ 2i j mu db db ලියන්න පුළුවන් ළමයි do ධන ob do ධන දෛශික නීති ඒක ලේසි do ධන ob පැහැදිලිද දැන් ගොඩ එහෙනම් මෙතනට එනවා 4i i
2j ඩෝ දන්නවද? නෑ නෑ ඩෝ දන්නේ. අපි දන්නේ OD. OD කීයද? 4යි අතර 2j. එහෙනම් ඩෝ කියන්නේ උගේ ඍණ එක්කිනා. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ කවුද? ඍණ 4යි ධන 2j. අරක මාරු කරන්න. ඒක ඍණෙන් ඇඩි කරන්න. ඍණ 4යි ධන 2j. තේරුණාද? ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අපිට කියන OB. OB නම් දන්නවා. කීයද B වල පිරුම් දාශික අර තියෙන I ධන 4j ගාන දෙනවා. I ධන 4j. දැන් ඔයා බලන්න ඉස්කෝලේ කරා නම් දෛශික මේවා හැදුවා තියෙන. හරිද? මේවා හදන්න නැතුව නිකන් අර සිංගිති බෝල ගණන් හදලා යන්නේ නැති. හරි? දැන් අපේ පේපර් ක්ලාස් වල දාන්න මීට අපන් ඒවා. මොකද අපිට වැඩ නැල්ලම වඩින් අර සීනි බෝල ගණන් දීලා. ඒතර මට රිසල්ට් එකක් දාන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. හරි? මට ඕනේ අර සුපිරියටම මේක පට්ටටම ටෙම්පරාදු කරලා ගන්න. මගේ ප්‍රශ්න පත්‍ර නම් අමාරුයි හැබැයි මම බේස් එකකින් තමයි කරනවා. මම ඔයා බිල්ඩ් අප් කරන්නේ පේපර් වලින් තමයි. හරි? දැන් මේ ස්පෝර්ට් ක්විස් ඔය වලින් මම බිල්ඩ් අප් කරනවා. උගන්නද්දී අනන්තයටම යනවා. ඔයා ලස්සනට ඇටික් කරගන්න. හරි? හරි. ඒක තමයි අපි පේපර් ක්ලාස් එකේ දැන් ඉඳන් පටන් ගන්න. ඒකට ඔයාව දැන් ඉඳන් බිල්ඩ් අප් කරලා ගන්න පුළුවන්. ආයි මට ඕන ගන්නටම සෙට් කරලා ගන්නවා. හරි. ටක් ගාලා මේක දාන්න. දැන් මේ ගොඩක් සුළු කරලා එහාට මෙහාට දාලා තමයි මේ දාන්න තියෙන්නේ. දැන් B සහ D එහෙම තියෙනවානේ. ළමයි මේ DO දාන්න යන්න එපා. BD දාගන්න. ඔය රෙද්ද වල දාන්න ඕනේ අපරාධ. හරි. ඇයි? එහෙම දාන්න යන්න එපා. ඒගොල්ලෝ කියන්නේ IJ නැතුවනේ තියෙන්නේ. අපි මේ අපරාධය IJ දාන්නේ. එහෙම ඕනේ නැහනේ. OD ට දාන්න කෙලින්ම D කියලා. D ලියන්න පුළුවන් කොහමද? OD කියන්නේ D කියලා දාන්න. අර යාම තව විදිහට ලියන්න බෑ මෙහෙම. D ලියමු μ වාරයක් DB කියලා නේ. එහෙනම් DB කියන්නේ කාටද? දැන් කියන්න. DB කියන්නේ කාටද? DO දාන OB නේ. DO දාන OB. අර එහෙම ලියන්න හොඳේ. එතකොට ලේසි IJ වලින් නෙමෙයි ගන්න දෙන්නේ. හරි. DO කියන්නේ කවුද? DO OD තමයි D කියන්නේ. DO එනම් කවුද? ඍණ D. ඍණ D. OB ට තමයි B කියලාත් අර තව විදිහෙන් ලියනවා. B. දැන් D කට්ටිය එකට ගන්න. එතකොට හරියට. එහෙනම් මෙතනින් මට එනවා D ඍණ μ D නේ. D නා එක ඍණ μ දාලා අර එකෙන් D එකක් එළියට අදින්න. ධන B. ඔය තියෙන කතාව. ඔය තියෙන ඊට උත්තරයක්. ඔය තියෙන ඊට උත්තරේ. හරිනේ. එක ඍණ μ වාරයක් B. B ද තියෙන්නේ. B ධන μ D. අන්න මාරුලා වැඩේ. ඊනේ අහන්නේ නේද? OD ධන D. OD කියන්නේ D. D කියන්නේ μ වාරයක් DB. DB ලියන්න පුළුවන් DO ධන OB. ඍණ D නේ එතකොට. හරි ඍණ D. ඍණ D ධන B. අවුනේ නේ? ඔව්. එහෙනම් මේව තමයි වෙනවා. උතන ළමයි පොඩ්ඩක් මිස් එකක් තියෙනවා. උතන BD මාරු කරගන්න ස්පොට් ක්විස් එකේ. මෙතන D සහ B වහම වෙන්න ඕනේ. පොඩ්ඩක් එතන අවුලක් එක ඍණ μ D වෙන්න ඕනේ. ධන B. දැන් උතන මාරුලා දී. තව μ එකකුත් තියෙනවානේ. හරිනේ μ එකක් එන්නේ μ B නේ. හරි. ඒක අවුලක් නෑ ඒක එනවා. අර DB මාරු කරන්න තැන් දෙක. ගාන. එතන පොඩි මිස් එකක්. ඊට පස්සේ කියනවා එනයින් IJ ඇසුරින් E සොයන්න. එහෙනම් මොකද්ද මේ? මෙන්න එකම දෛශිකයේ ක්‍රම දෙකක් ලියලා තිනවා. කොහොමද? එකක් තමයි මේක. මෙන්න මං කිව්වා සාමාන්‍යයෙන් ලැම්ඩා μ ප්‍රමේය ගානකදී එකම දෛශික ක්‍රම දෙකකින් ලියන්න ඕනේ. මෙන්න එකක් මෙන් අනිත් එක්කෙනා මෙන් අනිත් එක්කෙනා. එහෙනම් ඔන්න ඔතනින් අර සමාන කරලා ලැම්ඩා μ හොයාගන්න. ලැම්ඩා μ හොයාගත්තට පස්සේ ඒවා මෙතනට දාලා ගාන යන්න පුළුවන්. හරි එඩිට් කරන්න පුළුවන් නේ ගෙදරදී. ඊට පස්සේ කියනවා EA, ED සැලකීමෙන් AED කෝණයක් හොයන්න ඕනේ. ඉවරයක් නැහැ නේ. මේ රචනා ප්‍රශ්නයක් දාලා තිනවා. AED කෝණය ත්‍රිගුණිතය ගන්න වෙනවා. කමන්නේ කරලා දාමු. එන මොකද්ද කරන්නේ? හරි. ඊට පස්සේ ඔච්චර තඩි ගණන් දාන්නේ නැහැ. හරි. හරි. දාන්න ටක් ගාලා. හරි. හරි. මම මේ මකනවා මේ පැත්ත හොඳේ. මේ පැත්ත මකනවා. එහෙනම් දැන් මෙයාට අපි ගමුකෝ 1 කියලා. මෙයාට අපි 2 කියලා ගමු. එහෙනම් 1 සමානයි 2. එක සමානයි 2නේ. ඒ කියන්නේ මේ දෙන්නම E නේ. E තමයි මේ සමාන කරලා දෙන්නේ. 1 ඍණ μ වාරයක් D ධන μ වාරයක් B සමානයි 1 ඍණ ලැම්ඩා වාරයක් A ධන ලැම්ඩා වාරය C. දැන් ඔය DBCA ඒවට IJ දාලා වැඩේ කරමු. D කියන්නේ කවුද? D කියන්නේ ඔහොම තියාගන්න බෑ. D IJ වලට ගේන්න ඕනේ. D කියන්නේ
4යි අයිරෙන 2යි j. එන වෙලාවක් යනවා මේක හදන 4යි අයිරෙන 2. ඊට පස්සේ mu b. b කියන්නේ කවුද? i ධන 4යි j. i ධන 4යි j. එකරින ලැම්ඩා a. a කියන්නේ කවුද? a කියන්නේ ඍණ අයිරෙන j. ඍණ අයිරෙන j. ලැම්ඩා c. c කියන්නේ කවුද? 8යි i ධන 8යි j නේ. ඇල්ෆා 8ක් කියලා හොයාගත්තානේ. දැන් මේක හිමීට සුළු කරගන්න ඕනේ. අපි මෙහෙම ගමු. එකරින මියුනේ. වාරයක් 4යි i. මම මේක මේ තනිකර එක්කෙනෙක් කියලා හිතනවා. ඍණ දෙගුණයක් එකරින මියු වාරයක් j ධන මෙතන එනවා මියු i ධන 4යි මියු j. මෙතන මොකද්ද කරන්නේ? සමානයි ඍණනේ. ඍණ එකරින ලැම්ඩා වාරයක් i ඍණ එකරින ලැම්ඩා වාරයක් j. ඍණ එකරින ලැම්ඩා වාරයක් i ඍණ එකරින ලැම්ඩා වාරයක් j. ධන 8යි ලැම්ඩා i ධන 8යි ලැම්ඩා j. හරි. දැන් ඉමීඩියට් ඔය ij වෙන වෙනම ගන්න. i වෙනම j වෙනම. ඊට පස්සේ අර අපි ගාන හදනවා අර alpha a දන beta b සමානයි බිඳුව හැඩයට. ඒතකොට මෙතන alpha a දන beta b සමානයි බිඳුව හැඩයට ගන්නකොට අතන ab වගේ තියෙන කවුද මෙතන? ij. ij. ඒතර ij කියන දෙන්න නිෂ්ුණ අසමාන්තර වෙනවා. හරිනේ ඉතින්. i කියන්නේ size එකක් නේ. එයාගේ size එක එකයි i ගේ. සහ i ඉන්නේ මේ පැත්තට j ඉන්නේ මේ පැත්තට. අන්න එනවා උලන්නේ. නිෂ්ුණ අසමාන්තර දෛශික. එහෙනම් අපිට තියරිය දාන්න පුළුවන්. මේක සුළු කරමු. දැන් උනේ එමීට යන්න ඕනේ. මේ ගාන ඇත්තටම හොඳ ගානක් හොඳේ. මේක සුපිරි ගානක්. ඔයා අර හොඳට මතක තියන්න. මම ස්පෝර්ට් ක්විස් වලට දානවා හොඳ ගානක්. එතකොට ආර ඒවා නැවත කරලා ඒක සෙට් කරගන්න. හරි. එහෙනම් මෙතන i ඉන්නවා. මෙතනත් i ඉන්නවානේ. එහෙනම් මොකක්ද දෙන්නේ? 4 එකරින මියු ධන මියු. මම ඔක්කොම i ටික එකට ගන්නවා. එහෙනම් මියු ධන 4යි මියු කියන්නේ කීයද ළමයි? මෙතනට එන්නේ 5යි මියුනේ නේද? 5යි මියුනේ. නෑ නෑ සෝරි මෙතන j ආ. එහෙනම් මෙතන මියු විතරයි. මේ ටික මෙහෙට ගෙන. ඒතර ධනනේ. ධන මේ ටික මෙතන ධන එකරින ලැම්ඩා i නේ. හරි. ආයි මෙතනට එනවා ඍණ 8යි ලැම්ඩා. ඍණ 8යි ලැම්ඩා. මේක මෙහාට දාන්න. අන්න එතන එනවා i එක. තේරුණාද? හරිනේ. ඔළුවට දාගන්න පුතේ වැඩේ. හරි. මේ ඔක්කොම මෙහාට ගෙනාවා. මේක මෙහාටත් තම ධන වෙනවා එකරින ලැම්ඩා i එක ඉස්සරහින් දාමු. j කට්ටිය කවුද ඉන්නේ මෙතන? මම මුලින් මෙයාගෙන් ලියන්නම්. 4යි මියු ඍණ දෙගුණයක් එකරින මියු ඊට පස්සේ ඒ කියන්නේ මෙයා හරි ඊට පස්සේ මෙයා හරි මෙයා ඍණ මෙහාට ගේනවනේ. ඒතර ධන එකරින ලැම්ඩා හරිද? හරි. මෙයා මෙහෙට ගෙද්දි ඍණ 8යි ලැම්ඩා j සමාන බිඳුවයි. සෝරි සමාන බිඳුවක් වෙන්නේ නැහැ. මෙතන ධන සමාන බිඳුවයි. ඒතකොට දැන් හරි. හරිද? ඕකේ. එහෙනම් ඇල්ෆා වගේ තියෙන කවුද? අන්න මේක තමයි ඇල්ෆා වගේ තියෙන්නේ. මේ තියෙන ඇල්ෆා මේ තමයි බීටා. දැක්කද? දෛශික දෙක මේ තියෙන්නේ. මේ තමයි අර AB වගේ දෛශික දෙක. ඇල්ෆා A දන බීටා B සමාන බිඳුව හැඩයක් තියෙනවා. A වගේ තියෙන ඉතින් I. හරිද? J වගේ තියෙන B. අර දෛශික දෙකන්නේ IJ කියන්නේ. එහෙනම් ලියනවා මෙය ඇල්ෆා A දන බීටා B සමානයි බිඳුවාකාර වේ. තවද මෙහි IJ දැන් මේක ඉන්න IJ ආ AB එහෙම නෙමෙයි IJ. IJ ගත්තොත් මොකද? නිෂ්ුන්නයිනේ. ඇයි නිෂ්ුන්නයි කියන්නේ? I වල size එක එකයි. I කියන්නේ මාපාංගය ගත්තොත් එකයිනේ ඔගේ. දෛශිකය. Jත් එහෙමයි. නම් මේ IJ නිෂ්ුන්න අසමාන්තර දෛශික දෙක. IJ කියන්නේ නිෂ්ුන්න අසමාන්තර දෛශික දෙකයි. එම නිසා තවද ඇල්ෆා සමානයි බිඳුව සහ කවුද? බීටා සමානයි බිඳුවක් වෙනවා. ඇල්ෆා ගේ දින කවුද? මෙන්න මෙයා. හරි ඇල්ෆා ගේ දින මෙන්න මෙයා. ඔළුවට දාගන්න හොඳේ කියන එක අමාරු නෑ. ඔයාලා වැඩෙත් එක්ක සෙට් වෙලා ඉන්න. හරිද? මේ ගාන අමාරු ඇති. ෆස්ට් ටයිම් නේ. ඊට පස්සේ කියලා දුන්නාම තේරෙන්න ඕනේ. ඒක තමයි වැඩේ. හරිද? ඕකේ නේ. හරි. එහෙනම් මෙතනින් බලමු. ඇල්ෆා ගේ දින මෙයා එන 4 වාරයක් එකරින මියු ධන මියු ධන එකරින ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා. ඕක සමාන බිඳුවයි. හරිද? සුළු කරගමු ෂේප් එකේ. 4 ඍණ 4යි මියු ධන මියු ධන එකරින ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා සමානයි බිඳුවයි. හරි? මොකද වෙන්නේ? ඍණ 4යි මියු ධන මියු. මම මේ පැත්ත මගනවා. මේ පැත්තම කළා මම මේක මෙතනට ගේන්නේ.
මොකද වෙන්නේ 4 ධන 1 පහනේ ඉලක්කම් ගත්තොත් එච්චරනේ 5 ඍණ 4යි මියු ධන මියු ඍණ 3යි මියු නේ ඍණ 3යි මියු ඍණ ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා ඍණ 9යි ලැම්ඩා සමානයි බිඳුව මම මේකේ එහාට දාන්න 3යි මියු ධන 9යි ලැම්ඩා ඔන්න එක සමීකරණයක් කරනවා ලැම්ඩා මියු හොයාගන්න හරිද හරි අනිත් එක්කෙනා කවුද බීටා බිඳුවන්නේ එහෙනම් මෙයා බිඳුවක් එයා බිඳුවක් කියන්නේ 4යි මියු ඍණ දෙගුණයක් 1 ඍණ මියු ධන 1 ඍණ ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා යා බිඳුවයි හරි හරි එහෙනම් මෙතනින් බලන්න 4යි මියු ඍණ 2 ධන 2යි මියු ඍණ 2 ධන 2යි මියු ධන 1 ඍණ ලැම්ඩා ධන 1 ඍණ ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා සමානයි බලන්න සුළු කරලා 4යි මියු 2යි මියු 6යි මියු ඍණ 2යි ධන 1යි ඍණ 1යිනේ ඍණ ලැම්ඩා ඍණ 8යි ලැම්ඩා ඍණ 9යි ලැම්ඩා සමානයි බිඳුවයි හරිද 6යි මියු ඍණ 2 ධන 1 ඍණ 1යි ඍණ 9යි ලැම්ඩා එහෙනම් මම මෙතනින් ගන්නවා ළමයි 6යි මියු ඍණ 9යි ලැම්ඩා සමානයි අරක එහාට දාන්න ඍණ 1 එහාට දාන්න අන්න එනවා කවුද අන්න එනවා ධන 1 දැන් මොකද්ද ලේසියෙන් වැඩේ මෙන්න සමගාමී දෙන්නෙක් කියන ඔයාට මෙයාවයි විසඳන්න වෙනවා හොඳම වැඩේ මොකක්ද එකතු කරන්න 9යි ලැම්ඩා ඍණ 9යි ලැම්ඩා කැපෙනවා උත්තරයක් එනවා නියුට උත්තරයක් ගදයි ටක් ගාලා දාන්න වැඩේ ඒකතල බලපදිත් තියනනේ ඔක්කොම ටික හරියට පිළිවෙලට දාගන්න ඕනේ අනේ chat එකට දාන්න ළමයි මේක තේරුණාද කියලා මමත් කරා හරිද ඔයාලට අවුලක් තියෙනවා මොකක් කරේ දාන්නකො රොස්රි ඉන්නද ලයිව් එකේ තේරුණා ගොඩක් වෙන තේරුණා නම් හොඳයි මං හිතුවේ බයලා හිටි තේරුන්නේ නැතුයි කියලා හරිද අර මට එක ගානක් හරි සෙට් වුනේ නැත්තම් මට එන දුකයි හරිද දැන් ඔයගොල්ලන්ට සෙට් වුනේ නැත්නම් මට දුකක් වෙනවා පොඩි හරි ඒ කියන්නේ එහෙම නෙමෙයි අර අපි අර එන මේක අර එන මේ වෙකින්නේ කරන්නේ එතන අර එකක් හරි මොකක් හරි අවුලක් ආවම මට ඒක දුක හිතෙනවා කියලා මට දාන්න එපා සර් තේරුණා කියලා බොරුවට හරිද එහෙම යන්නේ මං කියන්නේ අර ඔයගොල්ලන්ට මේක නියමටම තේරුණා නම් ඇති එතනින් එහාට කතන්දරයක් නැහැ මේ ගානක් අය තේරුණා නම් අමාරු හරි හරි දැන් ෂේප් ඒවා එකතු කරන්නකො 1යි 2 මේක එකතු කරා නම් 6යි මියු 3යි මියු 9යි මියු 5යි 1යි 6යි නේ මාර පැත්තෙන් මගන්නද ලියාගෙන යන්න ඔයාලට අග්ගා ලියාගෙන යන්න දැන් මම හිතන්නේ ඉස්කෝලේ දෛශික නම් කරන්නේ නැති මම ඉස්කෝලේ අවුලක් කියනවා නෙමෙයි ඉස්කෝලේ දෛශික වල කරන්නේ නැති බලන්නකො මේ වගේ හැදලා තියෙනවා කියලා ගන්න දෛශික වල ඔයා අර ඇල්ෆා එදෙන බීටා බී කිව්වම ඔයා දන්නේ නැතුද IJ කියලාත් එනවා කියලා ඒක දැන් මේ ඇල්ෆා එදෙන බීටා බී තමයි අර වෙනසකට තියෙන කවුද A වගේ තියෙන I B වගේ තියෙන J තේරුණා අර සමහරු දකින්න ඇල්ෆා එදෙන බීටා බී කිව්වම A B මෙන්න ඕනේ එහෙම එකක් නෑ ළමයි IJ කියලා වෙනම දෙන්නෙක් එන්නත් පුළුවන් හැබැයි ඒ දෙන්නට ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ නිෂුන් අසමාන්තර වෙන්න ඕනේ IJ ගත්තොත් එහෙමයි I යන්නේ මෙහෙට J යන්නේ උඩට සයිස් එක එකයි ඕනම මේ කතන්දරේ concept එකකට මේක වළංගුයි හරිද ඕනම concept එකකට ඒක වළංගු වෙනවා හරි දැන් බලමු දැන් අර දෙක විසඳලා shape එකේ lambda mu හොයාගන්න පුළුවන් lambda mu හොයාගන්න එහෙනම් මොකද්ද කරන්නේ 1යි 2යි එකතු කරනවා හරිද 1යි 2යි එකතු කරා මොකද මෙයාට මෙයා කැපෙනවා 3යි 6යි 9යි 9යි mu සමානයි අර පැත්තේ 5යි 1යි 6යි 6යි එහෙනම් mu සමානයි 2යට 3ක් එන්න ඕන එහෙනම් lambda කීයද ඔතනින්ම lambda ගමු lambda එකට ආදේශ කරමු 1ෙන් 5 සමානයි 3යි mu දාන 9යි lambda හරිද 3යි නේ mu කියන්නේ 2යට 3යි 9යි lambda කැපිලා යනවා 5 සමානයි 2 දාන 9යි lambda 5ෙන් දෙකක් ගියාම කීයද 3යිනේ 5ෙන් දෙකක් ගියාම 3 එහෙනම් කැපෙනවා lambda සමානයි 1ට 3යි lambda සමානයි 1ට 3 ටක් කරලා දාගමු lambda සමානයි 1ට 3 දැන් අපෙන් අහනවා මොකද්ද දැන් අපෙන් අහනවා දරුවෝ පදාන්න දරුවෝ අපෙන් අහනවා ඊට උත්තරයක් නේ ඔකනේ අහන්නේ දැන් ඊට ගත්තා නේද මං අනේ මේ මකලා තියෙන්නේ ඔයා ඊට මේ lambda mu දාලා ලියලා තියන්න හරි
ලියලා තියන්නේ. ඒක මං ඕනේ නැහනේ. අපිට ඊනොස ij ඇසුරින් e සොයන්නලු. දැන් ඊව ක්‍රම දෙකකට අපි ලිව්වනේ. එක පැත්තකින් ලිව්වා මේ තියෙන ඊව ලියලා දෙනවා එකරෙන mu b දාන mu d. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම ලියන්න පුළුවන්? අර එතන ගානින් bd මාරු කරන්න මුලින්ම d වෙනවනේ පස්සේ b වෙන්න ඕනේ. තව පැත්තකින් තියෙනවා එකරෙන lambda a දාන lambda c නේ. එහෙම ලියන්න පුළුවන්. හරි එහෙම ලියන්න පුළුවන්. අර අපි තමයි වැඩි චොර කරගත්තේ. අයිය අර ij දාලා චොර කරගත්තා මම මුලින්. අපරාධය අර ac දාගෙන කියනවා මේක මෙලහට ඉවරයි. අර මෙතන ගානදී අවුලක් උන්නේ නැහනේ. අර දෙවෙනි එක ගන්නකොට bd නේ දැම්මේ අපි. නිකම්ම ආවා. මං අර ගොන් වැඩක් කරේ ij දැම්මා මුලදීම. ඉතින් තමයි වැඩි දිග්ගැස්සුනේ. එහෙම නැතුව කියන්න හරි. කමන්නේ දැන් අවුලක් නැහැ. මම කියන දෙවෙනි එකට අපි යදුවේ අර bd දාලානේ ij කරේ නෑනේ. ij රින්ගුවේ නෑනේ. පළවෙනි එකේදීම ij රින්ග ගත්තා. ඒකයි උනේ. එහෙම නැතුව අර bd දාලා තිබ්බනම් හරි වැඩේ. නිකම් එනවා. හරි. ඒව හිතන්න ඕනේ නැහැ. දැන් ඕක කරන්න. ඊට පස්සේ මේ ඊළඟට අපිට කියනවා මේ e ඇසුරෙන් හොයන්න පුළුවන් නේ. එහෙනම් e කියන්නේ කවුද? මේකට දාලා බලන්න. කවුද එන්නේ? එකරින ලැම්ඩා මාර එකරින ලැම්ඩා කියන එක කෙනාට දාන්න. ඒ දාන්න ලැම්ඩා c නේ. ලැම්ඩා කියන්නේ කාටද ළමයි? 1යට 3යි. ලැම්ඩා කියන්නේ 1යට 3යි. c මොකක්ද දෙන්නේ? එකරින 1යට 3 තුනෙන් නෑ කියමු 2. 2යට 3ක් a. දාන තුනෙන් එකක් c. දැන් ඔගේ අහන්නේ e නේ. a කියන්නේ කවුද? අර ij දාලා තියන්නේ. a කියන එක කෙනාට ij දාලා තියන්නේ. එතකොට හරි. තුනෙන් දැන් a කියන්නේ කවුද තමයි? ඍණායන j. a කියන්නේ ඍණායන j නේ. ij වලින් තියන්නේ. තුනෙන් එකයි c. c කියන කවුද? 8යි i දාන 8යි j නේ. හරි නේද? ඕක මොකද තියලා තියන්න උත්තර ලස්සනට සුළු කරලා ඔයා. හරි. ඔක සුළු කරලා දෙන ij ටික වෙනම සුළු කරලා දාන්න. මම ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ea හා ed සැලකීමෙන් කො ea හරිද? මෙන්න මෙයා ad කියන්නේ පුතේ මෙයා. හරිද? ea හා ad කියන්නේ මෙන්න මෙයා. ඒ දෙන සලකන්නලු. ඒ කියන්නේ මෙහෙටයි මෙහෙටයි. හරිද? උන් දෙන්නා සැලකීමෙන් අපෙන් අහනවා AED කෝණයක්. AED මෙන්න මෙතන කෝණය. අපි θ කියලා දාමු. ඔන්න ඕක තමයි අහන්නේ. එහෙනම් දෛශික ගානකදී කෝණයක් සෙට් වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? තිත් ගුණිතේ වැටෙන්න ඕනේ. තිත් ගුණිතේ වැටෙනකොට මම කිව්වා තිත් ගුණිත දාන්නේ කොහොමද? එක්වර ඡේදන ලක්ෂයෙන් දෙන්නම් ඉවතට නැත්නම් ඡේදන ලක්ෂයේ වෙතට තියෙන නීතල. දැන් බලන්න. ඒතර මේගොල්ලෝ කියන්නේ EA හා ED සැලකීමෙන්නේ. EA හා ED sorry පුතේ. මෙහෙට යන්නේ ED. EA කියන්නේ මෙහෙට යන එක නා. ED කියන්නේ මෙහෙට යන එක නා. අන්න හරිනේ. මේ දෛශික දෙක අතර කෝණය තමයි. ඇයි? E වලින් ඉවතට මෙහාත් ඉවතට. අන්න එහෙනම් තිත් ගුණිත දාමු. ටක් ගාලා කරු. තිත් ගුණිත දාන්න තියෙන්නේ. කොහොමද තිත් ගුණිතේ පස්සන්නේ? මම මේ පැත්ත මගන්නම්. මම නිකන් දාලා පෙන්නන්නම්. ඔයා ගෙදරදී ඒක කරලා පෙන්නන්න. හරි. මේ හරියෙන් ඕනේ නැහැ නේද? තිත් ගුණිතේ දාමු. EA තිත ED නේ. ED. මොකක්ද ඒ කියන්නේ? EA තිත ED කියන්නේ මොකක්ද? මාපාංක EA මාපාංක ED දෙන්නගේ කෝණය θ නම් cos θ. හරිද? හරි. ඊට ඔයා දාන්න පුළුවන් දැන් නේ ගේමක් ගහන්න පුළුවන්. ඊයේ ලියා ගන්න පුළුවන් නේ. අපි මෙන්න මෙහෙන් කොහෙද ඊයේ හොයාගත්තා හරි. ඒක මෙතනට දාන්න. ඊට පස්සේ EDත් හොයාගත්තානේ. EDත් හොයාගත්තා. අර අපි ඉවුවා DE කියන්නේ DB වලින් කීයක් හරි කියලා ලිව්වා. ආයෙත් ED හොයාගන්න පුළුවන්. මාපාංක කියන්නේ කොහොමද? දැන් IJ වලින් දෙන්නේ. IJ වලින් මාපාංකය දුන්නොත් ඒකේ තේරුම මොකද්ද? xi ධන yj ආකාරයට මම මේ ගන්න හදන්නේ කියන විතරයි. xi ධන yj ආකාරයට දුන්නොත් දෛශිකයක් මාපාංකය කියන්නේ මොකක්ද? වර්ගමූල x වර්ග ධන y වර්ගයේ වර්ගමූලනේ. ඒක මෙතනට දාන්න. මෙතනටත් එහෙම එකක් එයි. ඇයි මෙතනින් එනවනේ ed ij වලින්. එතකොට එතන සංගුණ කරලා x වර්ග ධන y වර්ගය x වර්ග ධන y වර්ගය cos θ සමස්තීරස θ උක්ත කරගන්න. පුළුවන් නේ කරගන්න. θ මෙතනින් උක්ත කරලා ගාන දාලා තියන්න. හරි. මම ඒ ටික හදන්නේ නැහැ. θ උක්ත කරලා ඉරි තියන්න. හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මට group එකට දාන්න. මෙන්න තමයි inbox දාන්න. මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ කියලා මම හදලා දාන්න. හරි. ඔයා ඉස්සෙල්ලා ඔක දාගන්නකො. වැඩේ. හරි ඊට පස්සේ බලමු අපි හතරවෙනි ගාන. AB සම්පාද ත්‍රිකෝණයේ පාද ඔස්සේ පහත ආකාරයට බල ක්‍රියා කරයි. මේ ඇත්තටම රචනා ගානක් වගේ දෛශික කිව්වට මේ රචනා ගානක් මම දාලා තියෙන්නේ. මේ අර ස්පෝර්ට් ක්විස් වලට මම රචනා සාමාන්‍යයෙන් දාන්නේ කෙටි ප්‍රශ්න දාන්නේ. අර මෙතන වැටුණා මට රචනාවක්. හරි. AB සම්පාද ත්‍රිකෝණයේ පාද ඔස්සේ පහත ආකාරයට බල සම්ප්‍රයුක්ති සය පුළුවන්. ටක් ගාලා කරු. මේක දාන්න ටීටා කියලා කෝණය වගේ. කමන්නේ දැන් මේ සුපිරි ගානක් ඇදුවාම 아무තු කික් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අර ගණන් වල ආතල් එකේ තියෙන කොහොමද දන්නවද? ගණන් වල ආතල් එකේ තියෙන දැන් ඔයාලා හදලා අර බව පෙන්නන්න වගේ තියෙන පෙන්වුවාට පස්සේ මාර පොඩි සතුටක් තියෙනවා. පොඩි නෙමෙයි සුපිරි සතුටක් තියෙනවා. හරි. ගණන් වලදී අර තියෙන එක තමයි ජොලිය. හරි.
හරි මේ බලන්න. ඒ වගේම තමයි ඉතින් ආවේන තුනම පොලේ ගහන්න ඉතින්. එහෙම සින්නක් තියෙනවා. හරි. මේ බලන්න A B එතකොට ඉතින් තව පාරක් try කරන්න. A B C. එහෙනම් මේ පැත්තේ නම් 4යි B. මේ පැත්තේ දිනවා 8යි B. මේ පැත්තේ දිනවා 6යි B. ඔන්න බල තුනක් තියෙනවා. මේවා නම් ගේමක් නෑ ළමයි. අපිට කියනවා සම්පාද ත්‍රිකෝණයක්. එහෙනම් මොකෝ වෙන්නේ? පාද තුන සමයි. මගේ කියන සම්පාද නෙමෙයි. මම හදලා තියෙන නිකන් විෂම පාද වගේ. මෙතන එන 60යි නේ. හරි. ඒක තේරෙනවා. බල කෝණ 60යි. සම්ප්‍රයුක්ත විශාලත්වය කොහොම ලියන්නේ? මේ පැත්තට කඩන්න. x සමාන කවුද? 8යි b කෙලින් වෙනවා. 6යි b විභේදනය. කෝණයේ තියෙන පැත්තට cos. එහෙනම් මේ පැත්තට ගන්න. එහෙනම් ඍණ අපි ගන්න මෙහෙට. 6යි b cos 60යි. 6යි b cos 60යි. ඔන්න 4යි b මෙහෙට කඩන්න. අපි ගන්නෙත් මේ පැත්තට. එහෙනම් ධන. එහෙනම් ධන. 4යි b cos 60යි. දැන් මෙහෙමයි මෝඩයා වගේ හැමතැනම cos 60ට ආදේශ කරන්න යන්න එපා. මොකද්ද කරන්න ඕනේ? p cos 60 ಜಾති ඍණ 6යි p cos 60 ಜಾති ධන 4යි. ඔක්කොම කීයද? p cos 60 ಜಾති ඍණ 2ක්. එහෙමයි සුළු කරන්නේ. මෝඩයා වගේ හැමතැනම cos 60 දාන්නේ නැහැ. එහෙනම් 8යි b ඍණ 2යි b cos 60 කියන්නේ භාගයක් කැපෙනවා. 8යි b වලින් p ගියාම 7යි b. y පැත්තට විභේදනය කරා. 8යි b කියනවාද? නෑ අතිරස්. මෙතනින් එනවා 4යි b cos 60යි 4යි b sin 60යි. එයා උඩට එන්නේ. මෙතන 6යි b cos 60යි 6යි b sin 60යි. එයා උඩට එන්නේ. එහෙනම් ධන අපි ගන්නෙත් අන්න මේ p sin 60 ಜಾති 4යි p sin 60 ಜಾති 6යි. ඔක්කොම 10ක් තියෙනවා. 10ක් p sin 60. 10යි p sin 60නේ. මූල 3ට 2යි. උත්තරේ එනවා ළමයි 5යි. 5යි මූල 3යි p දාන්න වැඩි. ඔන්න x පැත්තට y පැත්තට ගත්ත වැඩි. 5යි මූල 3යි p. ඊට පස්සේ අපිට කියනවා සම්ප්‍රයුක්ත විශාලත්වය හොයන්න. සම්ප්‍රයුක්ත විශාලත්වය කොහොම සම්ප්‍රයුක්ත විශාලත්වය r සමානයි වර්ගමූල සම්ප්‍රයුක්ත කියන්නේ r නේ. r සමානයි වර්ගමූල x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. r සමානයි වර්ගමූල x වර්ග ධන y වර්ගයේ r x කියන්නේ කවුද? ඒ කියන්නේ මේක මෙහෙමනේ තියෙන්නේ නේද? ඔන්න ඔහොම තියෙන්නේ. x සමානයි කීයද? 7යි b. y සමානයි කීයද? 5යි මූල 3යි p. y සමානයි 5යි මූල 3යි p. එහෙනම් මෙන්න මේගොල්ලන්ගෙන් තමයි කවුද හැදෙන්නේ? මෙන්න මේගොල්ලන්ගෙන් තමයි කවුද හැදෙන්නේ? සම්ප්‍රයුක්තය r. එහෙනම් සම්ප්‍රයුක්තය මෙතන හදන කෝණය θ කියලා ගමු. කෝණයක් තානවනේ. එහෙනම් x වගේ තියෙන කවුද? 7යි b. එයාගේ වර්ගය ධන y වගේ තියෙන්නේ 5යි මූල 3යි p. උගේ වර්ගය 49යි p වර්ග 25 75යි p වර්ග. සුළු කරාම එනවා ළමයි 85 95 75 කිරි 50 ගන්න 125යිනේ. 124ක් යන p වර්ග. හරි. 124යි p වර්ග. දැන් 124ක් කියන්නේ කීයද? 4න් එහෙම කැපෙනවා. 32ේ 4න්නේ. ඔව්. නෑ. 31ේ 4ක් 31ේ 4ක්. ඒ කියන්නේ 2යි මූල 31ක් ගත්තා p. කරණි සුළු කරාම p වර්ග ගත්තාම වර්ගමූලෙන් p නේ. මේක ලියන්න පුළුවන් 124 4 වාරයක් 31 කියලා. හරිද? 4 වල 30. ඒතර 4 ඊට ගත්තාම 2යි. 2යි මුළු 30. එහෙනම් අපෙන් තව අහනවා කවුද? දිශාවක් තානවනේ. ඒ කියන්නේ tan θ දාන්න. tan θ කියන්නේ y at x. ඒ කියන්නේ අපි තිරසත් එක්ක හදන කෝණය තමයි හැමතිස්සෙම y at x කියලා ලියන්නේ. ඔයාට මේ කෝණය ගන්න ඕන නම් x යට y තමයි දාන්නේ. y at x නෙමෙයි. අපි හැමතිස්සෙම කෝණය කියලා කියන්නේ තිරසත් එක්ක හදන කෝණය. එහෙනම් y කියන්නේ 5යි මූල 3යි p. හරිද? y කියන්නේ 5යි මූල 3යි p. x කියන්නේ කවුද? x කියන්නේ 7යි p. p ට p කැපෙනවා. මට උත්තරයක් කියනවා ළමයි. θ සමානයි tan inverse 5යි මූල 3යට 7යි. දාගන්න වැඩි. θ සමානයි tan inverse 5යි මූල 3යට 7යි. මට දාන්නනේ chat එකට වැඩි හරිද කියලා. මම ඔක්කොම ටික හදුවා හොඳේ. අර දෙක හදාගන්න පුළුවන් 30 ගුණිත් දාලා හදාගන්න එක. ඒක මොනවා හරි ගැටලුවක් තියෙනවා මට කියන්න. හරි.